අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුපුතේ අපේ 20යි 25 අපේ පරණම තියරි ක්ලාස් එකේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. තවත් පාඩම් දෙකක් විතර තමයි අපිට මූලික වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ තියරි කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යනකම් මම ඉන්නේ මේ ටික දවස්සේ. අපි රටවල් පාඩම තුල තමයි නතර වෙලා ඉන්නේ. ඉතින් ඉස්සරහට තමයි තොරතුරු සාකච්ඡා කරමින් යන්න තියෙන්නේ. ඉතින් පසුගිය දවස් කිහිපය තුළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණුණා කියලා ඔයාලා හොඳටම දැනුවත් ඇති. මම හිතනවා ඔයාලගේ පවුලේ කවුරු හරි හෝ අඳුරන කවුරු හරි උසස් පෙළ විභාගය ලියලා ඇති. ඉතින් ඒ ලියපු එක්සෑම් එක ලංකාවේ 18400ක් වගේ තමයි BC කරලා තිබුණේ. ගිය අවුරුද්දට සාපේක්ෂව ළමයි 6500ක අඩු ප්‍රවණතාවක්. 23 කලාට වඩා 6500ක් අඩුවෙන් තමයි 24 A level BC කරලා තිබුණේ. 6500 කියන්නේ ලොකු ප්‍රමාණයක්. සාමාන්‍ය ජාතික පාසලක ඉන්න ළමයි ඔක්කොම වගේනේ. එතකොට මේ අවුරුද්දේ ඔක ඊටත් වඩා අඩු වෙන්න ප්‍රවණතාවයක් නැතුවම නොවේ. නමුත් ප්‍රතිඵල පැමිණීමේ පසු ගොඩාක් වෙන වෙන සබ්ජෙක්ට් කරපු අය ඒවා අතහැරලා BC තෝරගන්න ලොකු උත්සාහයක් යෙදෙන බව දකින්න ලැබෙන. ඒ නිසා සමහර විට ඔය හා සාපේක්ෂ තත්ත්වයකට එන්න ඉඩකඩ තියෙන. ඒත් මගේ හිත කියනවා කොහොමත් 15000 18000 අතර ප්‍රමාණයකට කොටු වෙයි කියලා මේ පාර. කතා කරන ගුරුවරු සත්භාවයෙන් ඒ කියන්නේ නිදහසේ කතා කරන ගුරුවරු හැමෝගෙම මතය තමයි මේ ප්‍රතිඵල ආව අවුරුද්දේ ඔයාලා එක්සෑම් ලියන අවුරුද්දේ ඉදිරි තවත් අවුරුදු දෙක තුනක් යනකම් නැවතත් BC 20ට ඉතාම ඉහළ සෙට් අගයක් ළඟා කරගන්න පුළුවන්. ඒකට හේතුව සිසු කලා විෂයන් එක බලද්දී ගොඩක් අඩු පිරිසක් මේ සබ්ජෙක්ට් එක කිරීම නිසා. ඒ නිසා ගොඩක් ළමයි දැන් වෙන වෙන විෂයන් අතහැරලා, ඉකෝන් අතහැරලා, ලොජික් අතහැරලා, ජපනීස් වගේ ලැන්ග්වේජ් අතහැරලා BC සබ්ජෙක්ට් එක තෝරගන්න මාර්ගයක් දෙනවා. ඒක හොඳ ආකාරවම දන්න කෙනෙක් මම ප්‍රතිඵලාවල් ඇවිල්ලා දවසකට පස්සේ අලුතෙන් පන්තියක් පටන් ගන්න WhatsApp group link එක දැම්මා. මම හිතන්නේ මේ වෙද්දි තමයි 250කට වැඩිය ඇඩ් වෙලා ඉන්නවා ඒකට. ඉතින් ඒ නිසා ඔයාලා වාසනාවන්ත දරුවෝ පිරිසක් වේවි. ඔයාලට හොඳ ඉස්සෙල්ලාගයක් එක සුපිරි එක්සෑම් එකක් ලියන්න ඇත්තටම අවස්ථාව ලැබෙන. ඒ නිසා එකෙන් ප්‍රයෝජන ගන්න. මම ගෲප් එකේ වුණත් දිගටම සම්බන්ධ නොවන පිරිස් මේ අලුත් මාසයක් උදා වෙච්ච වෙලාව අයින් කළා දැම්මේ. මම මල කඳන් වගේ වැඩ කරන්නේ තියු තියාගෙන උන් ප්‍රතිඵල කියන්නේත් නැහැ. උන් පේජ් දන්නෙත් නැහැ. උන් පාස් දන්නෙත් නැහැ. කිසිම කොන්දකුත් නැහැ. නිකන් ඔහේ පහර නැට්ට වගේ උන්න තියාගෙන අපේ පන්ති පවත්වාගෙන ඉහිල්ල වැඩකුත් නැහැ. ළමයි විභාගේ ෆේල් වෙන්න පුළුවන්. ළමින්ට S එකක් එන්න පුළුවන්, F එකක් එන්න පුළුවන්, C එකක් එන්න පුළුවන්, A එකක් එනවා වගේම ඒවත් එන්න පුළුවන් නේ. එතකොට හරියට වැඩ කරගත්ත කෙනෙක් නම් ගුරුවරයාත් එක්ක හිතවත් වෙන උටේ ප්‍රතිඵලය කියන්න පුළුවන්කම තියෙනවා. උන් දන්නවා අපිට කියන්න බැරි. ගුරුවරු කියනවා අපි තමයි පිස්සු කෙලිය කියලා අපි කියනවා. ඒ නිසා මේ හරියට වැඩ කරගත්ත නැති උන් අනාථ වෙනවා. උඹලට තාමත් අවස්ථාවක් තියෙන නිසා ලැබෙන අවස්ථාවෙන් හරියට ප්‍රයෝජන ගන්නවා නම් ඒක හොඳයි. මොකද ළමයි හුරුතල් කර කර ඉන්න කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. ආදර සම්බන්ධතා අරමිය කිය අපිට ලව් කරන්න වෙලාවක් නැහැ. උගන්වන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ඒකයි මම ඔයාලට මතක් කරන්නේ නැවත. ඒකම දැන් ඔබ තමුන්වහන්සේලාට ඉදිරියේ සම්පූර්ණ පේපර් ක්ලාස් එක කිසිදු මුදලක් අය කිරීමකින් තොරව කරන්න මම බැඳී ඉන්නවා. ඒ ගැන ආයි තර්ක විතර්ක නැහැ. ඒකම උඹලට සතුටින් ආරංචියක් කියන්න කැමති. ලබන බදාදා උඹලා ලොග් වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ බදාදා ඉඳන් අධිපුනරීක්ෂණ පාඨමාලා පටන් ගන්නවා. ඒකට ළමයි ලොකු මුදලක් ගෙවලා එකතු වෙනවා. අලුතෙන් එන ළමෙක් රුපියල් 2000ක් විතර මාසික පන්ති ගාස්තුවක් හෝ එකවර රුපියල් 6000ක් 8000ක් ගෙවලා එකතු වෙනවා. මගේ පන්තිවල දීර්ඝ කාලීනව ඉගෙන ගන්න එකේ වටිනාකමක් විදිහට උඹලගෙන් ඒ වෙනුවෙන් සත පහක්වත් ගන්න නැතුව ඔබට මේ පන්තිට එන අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඊට වඩා දෙයක් මට ගුරුවරයෙක් විදිහට කරන්න බෑ. පොසොන් දන්සලක් හෝ එසත් දන්සලක් මේ මාත් කරන්නේ මේවට වියදම් කරගෙන ගොඩක් වැඩ කරගෙන ටියුට් ගහගෙන ෆොටෝකොපි ගහගෙන ඒවත් ඇපල් කරගෙන නකලා තමයි අපිත් මේ වැඩේ කරන්නේ. ප්‍රතිඵල තියෙන එක ගැන සතුටුයි. ඒ වුණාට අපිට කරන්න පුළුවන් සීමාවේ හැමදාම වගේ දරුවන්ට නිහඬව පුළුවන් උදව් කරනවා. ඒකේ වැඩ ගන්න අය වැඩ ගනි. එලොටක් නැති මෙලොටක් නැති උන්ගේ ජීවිත ගත කර අපිට කරුම කරගහලා ඒවට අපේ කරේ තියාගෙන යන්න බෑ. ඒතකොට පුතා අපි මේ වෙද්දී BC වල තියෙන අමාරු පාඩමක කියලා වෙලා ඉන්නේ. ඔයාලා දන්නවා මේ පාඩම අමාරුයි කියලා. ඒ තමයි රටවල් පාඩම.
අපි ගිය සතියේ මේ රටවල් පාඩම ස්ටාර්ට් කළා. අපි කතා කරන්නේ බුරුමය ගැන. බුරුමයට කියන තවත් නම් ගණනාවක් තියෙනවා. නේද? බුරුමයට කියන තවත් නම් ගණනාවක් තියෙනවා. රාමඤ්ඤ දේශය කියලා කියනවා. මරම්ම රට්ට කියලා තියෙනවා. බ්‍රහ්ම දේශය කියලා කියනවා. ඉතින් ස්වර්ණ භූමිය කියලා කියනවා. ඔය වගේ තවත් නම් කීපයක් බුරුමය වෙනුවෙන් යොදා ගන්නවා. මම ඔයාලට මතක් කළා අද මේ පාඩම යන්නේ අපි ස්මාර්ට් බෝඩ් එකත් එක්ක. ගිය සතියේ කරපු කොටස් ටික පැහැදිලි මතක් කිරීමක් විතරයි මේ වෙලාවේ කරන්නේ. ඊට පස්සේ මම බෝඩ් එකේ ඉගෙනීම් කරනවා. එතකොට මම ඔයාලට මතක් කළා බුරුමය ගැන සහ පෙරදිග රටවල් වලට. පෙරදිග රටවල් කියලා කියන්නේ අධිරාජ්‍ය ධර්මාශෝකයන්ගේ ධර්මදූත සේවාවේ අග්‍රප්‍රතිඵලයක් විදිහට බෞද්ධ වෙච්ච රටවල් 9ක් තියෙනවානේ. ඒ 9න් අපේ සිලබස් එකට රටවල් දෙකක් අයිති. ඒ තමයි බුරුමය සහ තායිලන්තය. මේ රටවල් දෙකම බෞද්ධ වෙන්න කලින් පැවතියේ ප්‍රාථමික ඇදහිලි විශ්වාස මත. ලංකාවත් එහෙමමයි. ඔයාලට මම එදා ලේසි ක්‍රමයක් කිව්වා. අශෝක රජතුමා රටවල් 9කට බුදුදහම යවුවා නම් ඒ රටවල් 9ෙම ආරම්භක අවධිය ලංකාවට බුදුදහම එන්න කලින් තිබුණ විදිහමයි. ගස්කල් අදහාගෙන, මලවුන් අදහාගෙන, දෙවි දේවතාවෝ අදහාගෙන හිටිය සමාජයක්. බුරුමෙත් එලෙසම තමයි. බුරුම රටට බුදුදහම ලැබීම සම්බන්ධව අපි කතා කරනකොට ඒක හරි ලේසි. පුතා මේක ප්‍රවේශයක් විදිහට මේ කොටස ආරම්භ කළා ඔයාලා ලියාගෙන යනකොට ඒක ගොඩක් හොඳයි උත්තරය සාර්ථකව ලියන්න. බුරුමයට බුදුදහම ලැබීම සම්බන්ධව අපි කතා කරනකොට පිළිගත හැකි පිළිගත නොහැකි මත කීපයක් එක අපි ගැටෙනවා. ස්ථිර අදහසකට එන්න බැරි මතත් එක්ක අපි පොඩි ගැටුමක් ඇති කරගෙන තමයි මේ රටට බුදුදහම ලැබීම සම්බන්ධව සාකච්ඡා කරන්නේ. ඒකෙදි බුරුමයට බුදුදහම ලැබීම සම්බන්ධව තියෙන මතවාද කීපයක් ගැන මම ඔයාලගේ අවධානය යොමු කළා. එහිදී අපි එක මතයක් ලිව්වා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ වෙළඳාම යනකොට අතරමඟදී බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. ඔවුන් බුදුහාමුදුරන්ට විලඳමී පැණි පූජා කරලා සංග්‍රහ කරනවා. බුදුහාමුදුරෝගේ පූජනීය වස්තුවක් ඉල්ලපු වෙලාවේ හිස පිරිමැදලා කේස ධාතු මිටක් වෙනවා. ඒ කේස ධාතු මිට බුරුමේ සිංගුත්තර කඳු මුදුනට අරගෙන ගිහින් එතන සේදගෝන් කියන ස්තූපය හදනවා සිංගුත්තර කඳු මුදුනේ. ඒ සේදගෝන් ස්තූපය අර කේස ධාතු තැන්පත් කරනවා. එදා පටන් බුරුමේ බෞද්ධ රටක් වුණා කියලා එක මතයක් තියෙනවා. අපි ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති වෙන හේතුව ඇයි? අපි අහලා තියෙන ඔය වගේම කතාවක් ලංකාවේ. තපස්සු බල්ලු වෙලඳ බෑයෝ ලංකාවේ වෙනදාම ගියා ඉන්දියාවෙන් පැමිණිච්ච අය. ඒ අයට අතරමඟදී බුදුහාමුදුරුවෝ හම්බ වෙලා කේස ධාතු ලබාගෙන ඒ කේස ධාතු ලංකාවට අරගෙන ඇවිල්ලා ගිරිහඩු සෑය තැන්පත් කළා කියනවා. මියුගුණ සෑය කියලා කියනවා. තිරියාය චෛත්‍ය කියලා කියනවා. කිසිම ලංකාව සම්බන්ධ පොතක් අපි මේ එකතු කරලා කතා කරන නිසා ඒ මතේ පිළිගන්න අපිට බෑ. තව මතයක් අපි කතා කළා බුරුමයට බුදුදහම ලැබීම සම්බන්ධව. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධිය තුල බුරුමයට වැඩම කළා තියෙනවා අවස්ථා ගණනාවකදී. ඒ නිසා බුරුමේ බෞද්ධ රටක් වෙලා තිබුණයි කියලා අපි ඒ මතයටත් විරුද්ධයි. අපි ඒකට තර්කයක් දානවා. බුරුමයට බුදුහාමුදුරු ගිය නිසා බුරුම රට බෞද්ධ රටක් වුණා නම් ඇයි බුදුහාමුදුරු අවස්ථා 3ක් ලංකාවට වැඩම කළා ලංකාව බෞද්ධ රටක් වුණේ නැත්තේ? අන්නේ තර්කයේ මත ඉඳගෙන මේ මතය අපි ප්‍රතික්ෂේප කරනවා. තව මතයක් අපි කතා කළා ඉන්දියානු ජනතාව බුරුමයට සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් විදිහට බුරුම බෞද්ධ රටක් වුණා කියලා. ඒකත් අපි තාර්කිකව බැහැර කරනවා. ලංකාවටත් ඕන තරම් ඉන්දියාවේ ආවෙ මොකුත් ඕනේ විජයාවනේ. විජයාවයි කියලා ලංකාව බෞද්ධ රටක් වුණේ නැහැ. ඒ නිසා අපිට පිළිගන්න බෑ. ඉන්දියානු ජනතාව බුරුමයට ගිය නිසා බුරුම රට බෞද්ධ රටක් වුණා කියලා අපි මේ මතෙත් අයින් කළා දානවා. ඊට පස්සේ තවත් මතයකදී අපි කතා කරනවා බුරුමේ ප්‍රෝම් හිමවුෂා සුදම්මවති වගේ නගරවල බුදුදහම තිබුණලු ක්‍රිස්තු පූර්ව 600 පස්සේ අපි ඒකත් එහෙම පිළිගන්නේ නැහැ. මොකද බුදුදහම ඒ රටේ තිබුණයි කියලා කියන පිළිගත හැකි සාධකෙම ලොකුවට හම්බ වෙන්නේ නැති නිසා අපි මේ මතෙත් බැහැර කරනවා. මේ මත සියල්ල බැහැර කරන්න බලපාන තව හේතුවක් තමයි පිළිගත හැකි මතයක් ස්ථිරව තියෙනවා. පිළිගන්න පුළුවන් මතයක් පැහැදිලිව තියෙන්නේ. ඇයි අපි මේ තවත් මතවාද ටිකක් පිළිගන්නේ හෝ මේ පැහැදිලි තැන අපැහැදිලි කරගන්නේ කියන තර්කයේ මත ඉඳගෙන බුරුමයට බුදුදහම ලැබීම සම්බන්ධ ඔය මං ඉහත කියපු මතවාද ඔක්කොම අපි ප්‍රතික්ෂේප කරනවා. හැබැයි පිළිගන්න පුළුවන් පැහැදිලි මතයක් තියෙනවා. මේ පිළිගන්න පුළුවන් මතය තමයි ක්‍රිස්තු පූර්ව 600 වසරේ බුදුහාමුදුරුවෝ පහළලා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා අවුරුදු 237ක් විතර ගියාට පස්සේ අධිරාජ්‍ය ධර්මාශෝක කියලා කෙනෙක් ඉන්දියාවේ පහළ වෙනවා. ඔහු බෞද්ධ හින්දු භක්තිකේ පස්සේ බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඔහු බෞද්ධයෙක් බවට පත් වුණායින් පස්සේ රටවල් 9කට බුදුදහම යවනවා. ලංකාවත් ඒ වගේ රටක්.
තවත් රටවල් 8ක් තියෙනවා. ඒ රටවල් 8ම පිළිගන්නවා අශෝක රජු නිසා තමයි ඒ රටවල් බෞද්ධ රටවල් බවට පත් වුණේ කියලා. බුරුමේට වැඩම කළේ සෝන හා උත්තර හාමුදුරුවෝ. ඒ නිසා අපි පිළිගන්නවා බුරුමේ බෞද්ධ රටක් වුණේ සෝන හා උත්තර හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් අධිරාජ්‍ය ධර්මාශෝකයන්ගේ මූලිකත්වය ඇතුළු. පැහැදිලිද? ඒ කියන්නේ කාලවක අනුවගත්තොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා තුන්වන ධර්ම සංගායනාව සිදුවීමෙන් අනතුරුව. එතකොට පුතේ එහිදී සෝනා උත්තර හාමුදුරුවෝ බුරුමේට වැඩම කළා. බුරුමේට වැඩම කළා බ්‍රහ්මජාල කියන සූත්‍රය දේශනා කළා බුරුම ජනතාවට. ඒ සූත්‍ර දේශනාව සහිත ධර්මයේ 60000ක් පිරිස යවුවා. එයින් 3500ක් පිරිස පැවිදි වෙනවා. 1500ක් කාන්තාවෝද පැවිදි වෙනවා. එතෙන් පටන් බුරුම රට බෞද්ධ රටක් බවට පත් වුණා. ඒ මතය අපි සාධනීයව පිළිගන්නවා, පිළිගත හැකියි. තේරුණාද? ඕක තමයි අපි කතා කළ මතය. ඉතින් එම වකවානුත්තර බුරුමේ පාලකයා වුණේ අනුරුද්ධ රජතුමා. අනුරුද්ධ රජතුමාට අපි කියනවා අනාවුරත, අනුරුද්ධ, අනවරත. සේම් නම් කිසිම අවුලක් නැහැ. ඒක එහෙම කතා වෙනවා. ඒ නිසා ඔයාලා අනුරුද්ධ කිව්වත් කමක් නැහැ. අනාවුරත කියලා කිව්වත් කමක් නැහැ. අනවරත කියලා කිව්වත් කමක් නැහැ. ඔහු තමයි මේ බුදුදහමෙන වකවානුතුලෙහිදී ඔහු බුදුදහම වැළඳගෙන බුරුමේ රාජ්‍යාගම බුදුදහම බවට පත් කරනවා. ඒක බුරුම රටේ සංස්කෘතිකමය ප්‍රබෝධයකට බලපෑම හේතුවක්. සාමාන්‍ය ගත්තොත් එහෙම මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ ධර්මයේ දේවානම්පියතිස්ස රජු ඇහුවා වගේම ප්‍රබෝධයක් බුරුමේ තුල ඇති වෙනවා. අපි තව ඉස්සරහට කතා කළා බුරුම රට ප්‍රමාණය විශාල නිසා කොටස් දෙකකට බෙදුණා. ඒ ඉහළ බුරුමේ සහ පහළ බුරුමේ කියලා. ඉහළ බුරුමේ පාලකයා අපි කිව්වා අනුරුද්ධ රජු, පහළ බුරුමේ පාලකයා මනෝහාරය කියලා රජ කෙනෙක්. ඉතින් මනෝහාරය රජතුමා බෞද්ධයෙක්. ඔහු බුරුම ත්‍රිපිටකය මොන් අක්ෂරයෙන් රචනා කළාලු. ඒක අනුරුද්ධ රජු ඉල්ලා සිටියා නොදුන්නේ නැහැ. බලහත්කාරයෙන් අරගෙන ඒ ත්‍රිපිටකය අරගෙන ගිහිල්ලා පාගාන් නගරයේ විශේෂිත පුස්තකාලයක තැන්පත් කළ නැවතත් ඒ මොන් අක්ෂරයෙන් ලියපු ත්‍රිපිටකය බලාගෙන බුරුම භාෂාවෙන් ලියලා අර පාගාන් නගරයේ තුල විශේෂිත පුස්තකාලයක තැන්පත් කළා. ඒ නිසා අනුරුද්ධ රජතුමාගේ කාලයේ බුරුමේ අගනගරේ තමයි පාගාන් නුවර. පාගාන් නගරේ. ඒ අගනගරේ ඔහු බෞද්ධ ප්‍රතිපත්තියත් එක්ක කොච්චර සංවර්ධනය කළාද කියනවා නම් ඔහුගේ පාලන කාලය තුළ ඔහු ස්තූප 5000ක් විතර මේ පාගාන් නගරේ තුළ විතරක් ස්ථාපිත කළා තිබුණා කියලා කිව්වා. ඉතින් ওই ටික අපි කතා කරලා ගිහිල්ලා බුදුදහම ලැබෙන්න පෙර කොහොමද බුරුමේ පැවතුනේ කියලා කතා කරලා අනුරුද්ධ රජතුමාගේ ශාසනික අනුරුද්ධ රජතුමාගේ මේ බුදුදහමට ලැබුණු සහාය ගැන කතා කරලා අපි ගිය සතියේ පාඩම අවසන් කළා. අපි ওই ටික තමයි සාකච්ඡා කළේ. මේ කතා කරපු ටික නැවත මම මතක් කිරීමක් තමයි කළේ. මේ ටික හොඳට පැහැදිලිව තේරිච්ච අය chat එකට අංක 2 කියලා මෙසේජ් එකක් දාන්න. අපි ඊළඟ අද දවසේ මාතෘකාව කතා කරමු. ඔයාලා මේවා නිතර අහන්න. දැන් මම මේ මතකයෙන් කියවගෙන කියන්නේ ඔය ටික තමයි පුතේ විභාගයකට අපි ලියන්න ඕන. ආරම්භයේ ඔය වගේ ලස්සනට ගත්තා ඊට පස්සේ බලන කෙනාත් දන්නවා මේක නිකන් මේ ඔය නිකන් පිනට ගොඩ යන්න පෙරේත පාදයෙන් ගොඩ යන්න හිතාගෙන හිටියේ නෙමෙයි. ඔය ටිකක් උනන්දුවෙන් වැඩ කරපු ඩයල් එකක් නේ. මේක ගොඩ දාලා දෙන්න ඕනේ කියලා අදහස් දෙනවා. ඒ නිසා ලියද්දී උත්තරේ සුපිරියට ලියන්න පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. බොරුවක් කිව්වත් ඒක තාත්වික විදිහට ලියන්න බෑ. රංගනේ තාත්වික වෙන්න. අතාත්වික වෙලා හරියන්නේ නැහැ. බල ඇත්ත ලියනට වඩා හොඳට බොරු ලියන්න. හරි අවුලක් නැහැ. එහෙනම් කැමරේ ඔන් කරගන්න ඕනේ නැහැ දැන්ද? ඔයාලා මාතෘකාවක් තියාගන්න පුතා. ධම්මකේති රජු. කතා කළේ අමරුද්ද රජු. අද කතා කරන්න තියෙන මාතෘකාව ධම්මකේතිය රජු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ධම්මකේතිය රජු. මේ සතිය නෝට් එකේ ලියලා නැත්නම් ඔයාලා යාළුවෙක් ඉඳලා මෙතන තියාගන්න ඕනේ. ඔයාලා පන්ති කාමරේ අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්න එපා. ටිකක් කමක් නැහැ ඇති කරගත්තොත් හොඳයි නේද? ඔය යාළුවෝ සෙට් කරගෙන පොඩි හිතවත්කම ගොඩනගා ගන්න වැඩ කරන ළමයි අල්ලගෙන. දැන් සමහර අය ඉන්නවා ඉල්ලුව ගන්න දෙන ඕන දෙයක්. බුක්කේ දින දිහාරි දෙනෙක් ඉන්නවා සමහරව මරනවා වගේ වුණ සද්දයක්වත්. ධම්මජේතිය රජු. බුරුමි බෞද්ධ පාලකයෝ කීප දෙනෙක් ඉන්නවා බුදුදහම වුණ ජීවණයට ලැබුණ එක්කෙනෙක් අනුරුද්ධ රජු. දැන් මේ අනිත් කෙනා තමයි දැන් යන හද ධම්මජේතිය රජු. අනිත් කෙනා තමයි මින්දොන් මින් රජු. මාතෘකාව
ධම්ම චේතිය රජු පාලන කාලය ලියා ගන්න පුතේ ක්‍රිස්තු පූර්ව නෙමෙයි හරිද අපිට ගන්න එපා ක්‍රිස්තු වර්ෂ ජේසුස් වහන්සේ ඉපදිලා එතකොට ක්‍රිස්තු වර්ෂ 1472 ඉඳන් 1492 මේ කාලේ තමයි යාගේ පාලන කාලය කියලා සඳහන් වෙන්නේ. දැන් මම ඔයාලට කිව්වා කියන්නේ පස්සේ දැන් මේක අහගන්න අනුරුද්ධ රජුනේ හිටියේ පොර අනුරුද්ධ තමයි බුරුමේ හිටිය දැවැන්තම බෞද්ධ පාලකයා. ඉතින් ඔහුගේ කාලේ බුදුදහමට කිසිම අභාග්‍ය සම්පන්න හෝ නරක කලදසාවක් උදා වුණේ නැහැ. හැබැයි මෙයාගේ පාලනය අගභාගයේ අන්තිම කාලේ අපි කතා කරලා තියෙන මහින්ද රාජපක්ෂගේ අන්තිම කාලේ වගේ ප්‍රශ්න ඇති වුණා නේද? ඒ වගේ අගභාගයේ බුරුමේට එනවා ටීමූර් කියලා ආක්‍රමණය. මේ ටීමූර් ආක්‍රමණය එල්ල වෙන්නේ බෞද්ධයන්ට. මේ ආක්‍රමණය එල්ල වෙනවා බෞද්ධයන්ට. මේ ආක්‍රමණය එල්ල වුණාට පස්සේ බුදුදහම යටපත් වෙනවා. හරි. මේ ආක්‍රමණය හැම බුදුදහම නොහිතූ විදිහට බලපෑමට ලක් වෙනවා. බෞද්ධ ක්‍රමවේද ගොඩාක් දුරට යට යනවා. එහෙම යට ගියායින් පස්සේ නැවත ඉස්මතු කිරීම සඳහා කටයුතු කරපු පාලකයෙක් තමයි ධම්මචේතිය රජු. අපිට මෙහෙම ලියත හැකි ලියන කේදයක් කියද්දී ඔයාලා එක්සෑම් එකට එන අනුරුද්ධ රජුගේ පාලන සමය අගභාගයේ තුලදී බුරුමේට ටිමූර් ආක්‍රමණය එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස බුරුම බුදුදහම කිසියම් දුර්වලතාවයකට ලක් වෙ නැත්නම් යටපත් විය. එහෙම යටපත් වුණායින් පස්සේ නැවතේ බුදුදහම ගොඩනැගීම සඳහා ක්‍රියා කළ පාලකෙක් තමයි ධම්මචේතිය රජතුමා. ඉතින් මොහුගේ කාලය බුදුදහමට සෞභාග්‍යමත් කාලයක් වුණා, සුභවාදී කාලයක් වුණා. එහෙම වෙන්න හේතුව තමයි මේ ඉතිහාසයේ සඳහන් වෙන ධම්මචේතිය රජු කියන්නේ රජ වීමට පෙර ටික කාලයක් පැවිදි වී සිටි අය. දැන් මේක අමුතු දෙයක් නෙමෙයි. අයිය අමුතු දෙයක් නෙමෙයි කියන්නේ අපි දන්නවා බුරුමේ තුල ස්ථාපිත වෙන බුදුදහම ආවයින් පස්සේ తాවකාලික පැවිද්ද. ඒ නිසා බුරුම රටේ පාලකයෙක් හෝ රාජතාන්ත්‍රික මට්ටමේ ඉන්න කෙනෙක් తాවකාලික පැවිද්දක් ලබා ගත්ත කෙනෙක් කියලා කොහේ හරි සඳහන් නැහැ කියලා ඒක අම්මෝ එහෙම වුණාද කියලා හිතන දෙයක් නෙමෙයි. මොකද බුරුමේ තායිලන්තේ රටවල් දෙකේම తాවකාලික පැවිදි කියලා එකක් සැබෑවටම තිබිච්ච නිසා. කෙසේ නමුත් ධම්මචේතිය රජු කාලයක් පැවිදිලා හිටිය අයෙක් නිසා ඔහුගේ පූර්ණ දායකත්වයේ බුදු සමය වෙනුවෙන් දක්වනවා. බුදු සමය උන්නතියේ ක්‍රියා කරන පාලකෙක් තමයි ධම්මචේතිය රජතුමා කියන්නේ. ඉතින් මොහොත ටික දවසක් යනකොට තේරෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ විනය තුල කිසියම් වූ අඩුපාඩු ටිකක් දකින්න ලැබෙනවා කියලා. කිසියම් අඩුපාඩු ටිකක් දකින්න ලැබෙනවා විනය තුල. ඔහු ඒක නිවැරදි කරන්න තීරණය කරනවා. ධම්මචේතිය දැනගන්නවා නිවැරදි බුදුදහමක් තියෙන්නේ මේ වෙද්දී ලංකාවේ. ලංකාව කියන්නේ ඉස්සෙල්ලාම කප්පහපු රටක් අපි මේ වගේ බල්ලෝ වගේ හිටියද හරිද? දැන් දැනගන්නවා ලංකාවේ නම් අවුලක් නැහැ. ලංකාවේ බුද්ධ ශාසනය නිවැරදිවම තියෙනවා කියලා. ඒ කාලේදී ලංකාවේ පාලකයා තමයි හතර නෙමෙයි 6 වන බුවනෙක බාහු. 6 වන බුවනෙක බාහු. ඉතින් බුවනෙක බාහු සමග සාකච්ඡා කළ මේ ධම්මචේතිය රජතුමා බුරුමෙන් එවනවා ලංකාවට භික්ෂුන් වහන්සේලා පිරිසක් උඹලා ගිහිල්ලා වහන්සේලා ගිහිල්ලා හරියට විනය කියන්නේ මොකක්ද කියලා හදාරගෙන එන්න කියලා. ඉතින් මේ භික්ෂු පිරිස ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ කල්යාණී සීමාවෙන් කල්යාණී සීමාව කියන්නේ නොදාන එකක් නෙවෙයි. කැලණි පාන්සලෙන් කල්යාණී කියන්නේ කැලණියනේ. කල්යාණී සීමාවෙන් නැවත වතාවක් සම්පදා වෙලා විනය දන්න භික්ෂු පිරිසක් විදිහට බුරුමයට ගිහිල්ලා බුරුමේ බුදුදහම නැවත වතාවක් නිවැරදි විදිහට සකසනවා. ඒ විතරක් නෙවෙයි බුරුමේ හදනවා කල්යාණී කියලා මේ සීමා ප්‍රදේශයක් බුරුමේ තුලම නිර්මාණය කරනවා මේ කල්යාණී කියලා සීමාවක්. ඒ කියන්නේ ලංකාවෙන් උපසම්පදා වෙලා මේ බුරුමේට ගිහින් ඇති කරපු භික්ෂු සීමාවක් තමයි කල්යාණී සීමාව කියන්නේ. ඒතර ලොකුට හිතන්න ඕන දෙයක් නෙමෙයි. ඊට පස්සේ
මොහු පසුකාලීන උපසම්පදා ආදී විනය කර්ම ගණනාවක් කළා කියලා සඳහන් වෙනවා. ඒ ගැනත් අපිට එහෙම ලොකුර කතා කරන්න දෙයක් නැහැ. හැබැයි වැදගත් කරුණු විදිහට තියෙන පුතේ දැන් භික්ෂූන් අතර පොඩි පොඩි ගැටලු තියෙන නිසා ඒවා නිරවුල් කිරීමේ අදහසින් ධම්මචේතිය සියලු භික්ෂූන් පිළිගත යුතු භික්ෂු කතිකාවතක් ඇති කරනවා. භික්ෂු කතිකාවතක්. කතිකාවතක් කියලා කියන්නේ මොකක්ද? කතිකාවතක් කියන්නේ සියලු භික්ෂූන් අනුගමනය කරන්න ඕන නීති පද්ධතිය පොදු රාමුවක් වගේ එකක්. එහෙම ඇති කරනවා. හරිද? ඊට පස්සේ ඒකෙන් උ බලාපොරොත්තු වුණා මේ කතිකාවත ඇති කිරීමෙන් භික්ෂූන් නිකායවලට බෙදීම නතර කිරීම. රජ කෙනෙක් විදිහට දැන් ගත්තොත් අපි රජෙක් විදිහට කතා කරන්නේ රට සංවර්ධනය කළා, අරව හැදුවා, මේව හැදුවා, මේමනේ. හැබැයි මේ රජවරුන්ගේ අපි තොරතුරු විදිහට කතා කරන්නේ මොනවද? මෙයාලා බුදුදහමට කරපු සේවාවක්. ඒ විතරක් නෙමෙයි කවුරු හරි කෙනෙක් මේ භික්ෂු කතිකාවත උල්ලංඝනය කරලා වැඩ කරනවා නම් උන්ට දඬුවම් නියම කරන්න තරම් මේ ධම්මචේතිය රජතුමා කැමැත්තෙන් කටයුතු කළා කියලා සඳහන් වෙනවා. දැන් මෙහෙම සසුන් නිරවුල් කළාට පස්සේ බුද්ධ ශාසනය නිරවුල් තිමුර ආක්‍රමණය යටපත් වෙලා බුදුදහම හොඳට පවතිනවා බුරුමේ. හැබැයි අවසානයේ ආය පාරක් දැන් මෙයාගේ පාලන කාලේ කිසි අවුලක් නැහැ. අපි විස්තරයක් විදිහට ලියුවොත් අනුරුද්ධ රජතුමා හොඳ පාලකෙක්. හැබැයි එයාගේ පාලන කාලේ අවසාන කාලේ තිමුර ආක්‍රමණය එනවා. ඒ නිසා බුදුදහමට නරක කලදසාවක් උදා වෙනවා. ඊට පස්සේ රජ වෙන්නේ ධම්මචේතිය. ධම්මචේතිය කියන්නේ කලාප පැවිදිලා සිටින කෙනෙක්. ඒ නිසා හෝ බුදුදහමට අසීමාන්තිකව සංග්‍රහ කරනවා. බුදුදහම ආයි පාරක් හොඳම තත්ත්වයෙන් බුදුමි ස්ථාපිත කරනවා. මෙයාගේ පාලන කාලය අවසන් වෙද්දී ආයි පාරක් භික්ෂූන් පොඩි අවුලක් දාගන්නවා. පිටස්තරයනේ භික්ෂූන් චූටි අවුලක් දාගන්නවා. ඒ අවුල තමයි ළමයි සිවුර පෙරවීමේ ගැටලුවක්. භික්ෂූන් සිවුරු පෙරවන ආකාර දෙකකට. දැන් බලන්න සාරිය අඳිනකොට ආකාර දෙකකට අඳින එකක් තමයි සාරියනේ. සාරිය කියන එක අඳින රෙද්ද සාරිය උනාට සාරිය අඳින්න එක විදියකට ඔසරිය අඳින්න එක විදියකට නේද? වෙනස්නේ. සාරිය අඳිනකොට මම හිතන්නේ ඉන වටේ ඔබ කොහොමද දන්නේ? ඉන වටේ මෙහෙම රැලි මාලාවක් නැහැ. මම දන්නේ නැහැ. මම නිකන් කියන්නේ. ඔසරිය අඳිද්දී ඉන වටට රැලි දාලා තමයි ඔසරිය අඳින්නේ. හැබැයි රෙද්ද සාරියමනේ ඔසරිය අඳිනවා කියලා වෙන මොකුත් ගේන්නේ නැහැ. තවත් ඔවත් එක එක විදිහට අඳින විදිහල් තියෙනවා. දැන් අලුත් සම්ප්‍රදාය තුළ එක එක අපි දැකලා තියෙනවා සම්ප්‍රදාය. ඒ වගේ තමයි සිවුරත් එක රෙද්දක්. ඒ සිවුර වස්ත්‍රය අඳින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒකාංශ පාරුපණ. මේවා ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්තා කියලා ඔයාලට ඇති වැඩකුත් නැහැ. හැබැයි එහෙමයි කියලා අපරාධයක් වෙන්නේ නැහැ. විභාගෙට වැදගත් වෙන්නේ. මෙන්න දෙයකට වැදගත් නැහැ මේවා. එකක් තියෙනවා ඒකාංශ පාරුපණය. ඒකාංශ පාරුපණය කියන එක 100 තියාගෙන ඉන්න. මම දැන් ඔයාලට කැමරාව ඔන් කරලා හොයලා කරගන්නත් මම සිවුරු පෙරවගෙන ඉන්නේ ඔන්න ඔය ඒකාංශ පාරුපණයට. අනිත් එක තමයි උභයාංශ පාරුපණය. උභයාංශ පාරුපණය. පාරුපණය කියන වචනේ තේරුම පෙරවනවා කියන එක. ඒකාංශ පාරුපණය කියන්නේ මම දැන් ඔයාලට ඔය කැම්මේ කොන් කළාම සිවුරු පෙරවෙන අපේ ෆොටෝ එකක් දැක්කොත් මම පෙරවගෙන ඉන්නේ ඒකාංශ පාරුපණයෙන් තමයි. ඒක අංශයක් විතරක් බැහිලා. උභයාංශ කියන්නේ අත් දෙකම වෙලා. දැන් රාමඤ්ඤ නිකායේ පන්සලක් කියන්නේ අපේ ළමයි ටිකම මට මැසේජ් එකක් දාන අවසර අද පාන්ති තියෙනවද කියලා. අන්නේම කතා කරන ළමයි එහෙම දානවා ටීවී එකේ එහෙම බණ කියන හාමුදුර අර මුළු ඇඟම වැහෙන්න සිවුර පෙරවගෙන ඉන්න. අන්න ඒකට කියන උභයාංශ කියන්නේ. මේ හාමුදුරු අවුලක් ඇති කරගත්තා ඒකාංශ පාරුපණය තමයි වඩා හොඳ කියන්නේ. එතකොට ධම්මචේතිය රජතුමා ගේ පාලන කාලය අවසන් ඒ වෙද්දී බෝධේපේ කියලා රජ කෙනෙක්. හරිද? ඒක මහා අමාරු නෑ. බෝධේපය කියන රජු ඔහුට තද වෙලා මේ වික්ෂුන් නිකන් පොඩි දේවල් වලට අවුල් ඇති කර ගන්නවා කියන. ඔහු ඒකාංශ පාරුපණය උරුමේ තහනම් කළ උභයාංශ පාරුපණය කියන එක ස්ථාපිත කළා. ඒක අදටත් එලෙසමයි. පන්සල් වල වැඩ ඉන්න වෙලාවට විතරක් හැර බුරුම ජාතික වික්ෂුන් වහන්සේලා ලෝකේ කොහේ ගියා උභයාංශ පාරුපණයෙන් තමයි යන්නේ. සිවුරු අත් දෙකම වෙහෙන්න පෙරවගෙන යන්න ඕනේ. ඒක නීතියක්. ඒක අදටත් සම්පූර්ණම ස්ථාපිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රජවරුන්ගේ පාලන කාලය තුල
බොහෝ බෞද්ධ පොත්පත් බොහෝ බෞද්ධ පොත්පත් ලංකාවෙන් ඊට පස්සේ ඉන්දියාවෙන් අරන් ගිහිල්ලා ඒවා පරිවර්තනය කරනවා බුරුම භාෂාවට පරිවර්තනය කළා ඒවා බුරුම භාෂාව සහිත පුස්තකාලවල තැන්පත් කරලා සංරක්ෂණය කරන ඒ නිසා අපිට කියත හැකි බුරුම බුදුදහමේ උන්නතිය උදෙසා අසීමාන්තිකව කැපවෙච්ච පාලකයෙක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා අපි මුලින් සඳහන් කළ ධම්මචේතිය රජතුමා. අපි මේ ගැන තමයි පොඩි සටහනක් දාගන්න ඕන. මම කියාගෙන ගිය ටික බෝඩ් එකේ ලියන ගමන් කිව්ව නිසා පොඩි සාරාංශකරණයක් නැවත වතාවක් බලන්න කෙටියෙන් කියලා දෙන්නම්. එතකොට වඩා තුنين මේ කොටස පැහැදිලිව තේරෙන්න බලන්න. මම කිව්වේ අනුරුද්ධ රජතුමා ගැන. අනුරුද්ධ රජතුමාගේ පාලන කාලය අවසන් වෙනකොට බුරුමේට එනවා ටිමූර් කියලා ආක්‍රමණයක්. හරියට අහගන්න. ටිමූර් කියලා ආක්‍රමණයක් වෙනවා. ඒ ආක්‍රමණය හැමෝම බුදුදහම යටපත් වෙනවා. ඊට පස්සේ පාලනට එන්නේ ධම්මචේතිය කියන රජු. ධම්මචේතිය රජතුමා කියන්නේ කාලයක් පැවිදිලා හිටිය කෙනෙක්. ඔහු ඇවිල්ලා ටිමූර් ආක්‍රමණයේ යටපත් වෙලා තිබිච්ච බුරුම බුදුදහම නැවත වතාවක් ඉහළට ඔසවාගෙන තබනවා. ඔහු දකිනවා භික්ෂුන් වහන්සේලාගේ විනය පුංචි පුංචි අඩුපාඩු. ඔහු හොයලා බැලුවම දන්නවා ලංකාවේ තමයි හරියට භික්ෂුනිකායේ පවතින අවුලක් නැති කියලා. ඒ නිසා ඔහු ලංකාවේ 6 වන ගෝණිකබාහු රජතුමා හිටිය කාලේ භික්ෂු පිරිසක් ලංකාවට එවලා ඒ කාලේ තිබිච්ච ලංකාවේ කල්යාණී සීමාවෙන් උපසම්පදා කරවාගෙන බුරුමේට ආයේ පාරක් එක්කන් ගිහිල්ලා බුරුමේ කල්යාණී සීමාව කියලා සීමාවක් හදලා ඒකේ ඉඳන් ආයේ පාරක් භික්ෂුනිකාය අර ඔරිජිනල් තත්ත්වේ පවත්වාගෙන යනවා. ඒ නිසා බුදුම බුදුදහම තුළ ඊටාම දියුණු සුභවාදී ලක්ෂණ දකින්න ලැබෙනවා මේ ධම්මචේතිය රජතුමාගේ කාලේ. මේ තව භික්ෂුන් එකතු කරලා උපසම්පදා කළාලු සංගායනා කළාලු මේ වගේ ගොඩාක් දේවල් සඳහන් වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට විවිධ තනතුරු පිරිනැමුවයි කියලා සඳහන් වෙනවා. බුදුදහම දියුණු කරන්න ස්තූප හැදුවා පන්සල් හැදුවා කියලා සඳහන් වෙනවා. ඒ වගේ කීනෝකී ගොඩාක් සේවාවන් කරපු කෙනෙක් තමයි ධම්මචේතිය රජතුමා. භික්ෂූන්ගේ නිකාය වේදන අතර ගැනීම සඳහා ඔහු භික්ෂු කතිකාවතක් ඇති කරනවා. ඒකෙන් භික්ෂූන් කොටස් නිකාය වශයෙන් බෙදෙන එක සාමුලින්ම නතර කිරීම සඳහා උත්සාහ කරනවා මේ ධම්මචේතිය රජතුමා. ධම්මචේතිය රජතුමාගේ පාලන කාලය අග වෙනකොට වෙන පසුබිමක් මේ භික්ෂූන් අතර පොඩි කුටපටයක් ඇති වෙලා ආය පාරක් බුද්ධ ශාසනය අවුල් තත්ත්වයක් ඇති වෙනවා. ඒ සිවුරු පෙරවීම සම්බන්ධව ඒකාංශ පාරුපණය සහ උභයාංශ පාරුපණය. මම ඒකාංශ පාරුපණය කිව්වේ මේ වගේ නේ. මගේ මේ අත නිදහස්නේ. ඒකාංශය මේ පැත්ත වැහිලා මෙහි නිදහස්. අපි ඒකට කියන ඒකාංශ පාරුපණය කියලා. උභයාංශ කියන්නේ අත් දෙකම වෙහෙන්න සිවුරු පෙරවන ක්‍රමවේදය. ඉතින් බුරුමහාමුදුරුවෝ කියන පටන් ගත්තා ඒකාංශ පාරුපණය තමයි වඩා වැදගත් කියලා. ඒ විදිහට බෝධේපී කියලා රජ කෙනෙක් බෝධේපී රජතුමා නීතියක් පනවනවා සියලු භික්ෂූන් උභයාංශ පාරුපණයේ සිවුරු පෙරවෙති දෙවුරු වහගෙන යන්න ඕන කියලා. මේ අත් දෙකම වැහෙන්නේ චීවරේ පරිහරණය කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ තිමුර ආක්‍රමණයේ යටපත් වෙච්ච බුදුදහම බුරුමේ තුල නැවත ඇති කළ එක ඉහළ තත්වයකට ඔසවාගෙන යාම සඳහා දායකත්වයේ දැක්වූ පාලකයෙක් විදිහට අපි සඳහන් කරනවා ධම්මචේති රජතුමා. ඒ නිසා ඔහු බුරුම සාහිත්‍ය තුළ බෞද්ධ ඉතිහාසය තුළ තා වැදගත් පාලකයෙක්. අපි ඒකට නෝට් එකක් ලියන්න හදන්නේ. මේ කොටස හොඳට තේරිච්ච chat එකට අක් එක කියලා මෙසේජ් එකක් දාන්න. මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලා ඕන කෙනෙකුට අහන්න පූර්ණ නිදහස තියෙනවා. මුකුත් මවුලක් නැද්ද? මොනවාම හරි ගැටලුවක් තියෙනවා විමසන්න. අපේ ප්‍රතිඵල දැක්කද ළමයි යාළුවා? අපේ ක්ලාස් එකේ ප්‍රතිඵල දැක්කද? කාලය ගැන සතුටුයිද? දැක්කාම හොඳයි නේද? හොඳයි ආමුදුරනේ. හරි එහෙනම් කැමරේ කොන් කරගන්න පුළුවන් හැමෝම. අපි සටහන් ලියමු. ඒකනේ. වැඩ කරන්න ගොඩ යන්න කොහොම හරි. ඇත්තටම කියනවා නම් මේ දැන් ගුරුවරයෙක්ගේ මම එහෙම පම්පෝරේ නම් ගන්න හැබැයි මම ගැන මාර සැටිස් උගන්නන විදියට හරි. මේ
මං හිතනවා මම උගන්වනවා ළමින්ට තේරෙන්න ඕන කියලා. මගෙන් ඉගෙන එනකොට යන්න කියලා ගන්න. නමුත් අපේ ක්ලාස් එකකට ඇවිල්ලා ළමින්ට ඉගෙන ගන්න බැරි නම් මම හිතන්නේ කොහොමද ඉගෙන ගන්න කියලා. ඊට වඩා මේ සබ්ජෙක්ට් එක කොහොමද කියලා දෙන්නේ. මම ගොඩක් ඔය වීඩියෝස් වෙන අය උගන්වනවා දන්නවා. සමහර එකම දේ අල්ලගෙන කෑ ගහනවා. එක මැදට අනවශ්‍ය විහිළු දාලා දඟලනවා. එක වෙන ගුරුවරයෙක් කපනවා. ඔයාලගේ මේ ක්ලාස් වල කොච්චර ඔයාලා අනන්තවත් එකතු වෙලා තියෙනවද? මම කිසිම දවසක කිසිම ගුරුවරගේ නමක් කියලා යාළුවා කැපිලි දාලා නැහැ. ඒක හොඳ නැහැ. තේරෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ කවදාවත්. ඒක මම ප්‍රතිපත්තියක් විදිහට මට බැන්න මම ගුරුවරගේ නමක් කියන්නේ මම පාස් කරන්නේ නැහැ. වෙන ගුරුවරයන් TikTok වල මේ දවස්වල මරා ගන්නවා ප්‍රතිඵල බෙදා ගන්න බැරුව දඟලනවා. මේ මොන්නේ නැහැ ඒක නේද? අපි හරියට අපේ වැඩේ කරනවා නම් ඒක තේරුම් ගනි කවදා හරි දවසක කවුරු හරි. හිත ගන්න නියම වෙන්න එක තමයි හොඳ. නියම ඉඳලා වැඩක් නැහැ මරාගෙන නිකන් මේ දුස් කරන ගෑ ගන්න. අපි ලියමු මේ විදිහට මාතෘකාවලික ඒක ඇටි ලියන්නේ මාතෘකාව ධම්මජීවී රජතුමා කිව්වේ ඒක ඇටි ලියන්නේ. තිමූර අනුරුද්ධ රජුගේ පාලනයේ 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 අගභාගයේ එල්ල වූ අනුරුද්ධ රජුගේ පාලනයේ අගභාගයේ එල්ල වූ තිමූර් ආක්‍රමණයෙන් තිමූර් ආක්‍රමණයෙන් බුදුදහමට බෙහෙවින්ම බුදුදහමට බෙහෙවින්ම නරක කල දසාවක් බුදුදහමට බෙහෙවින්ම නරක කල දසාවක් එල්ල වූ අතර බුදුදහමට බෙහෙවින්ම නරක කල දසාවක් එල්ල වූ අතර එය නැවත ගොඩනැගීම සඳහා එය නැවත ගොඩනැගීම සඳහා කැපී පෙනෙන සේවාවක් කළ පාලකයෙකු කැපී පෙනෙන සේවාවක් කළ පාලකයෙකි ධම්මචේතිය රජු කැපී පෙනෙන සේවාවක් කළ පාලකයෙකි ධම්මචේතිය රජු එම සේවාව මෙසේ දැක්විය හැකියි එම සේවාවන් මෙසේ දැක්විය හැකියි නැත්නම් මෙලෙස දැක්විය හැකියි එම සේවාවන් මෙලෙස දැක්විය හැකියි පළවෙනි තරු ලකුණ භික්ෂූන් වහන්සේලාගේ විනයෙහි භික්ෂූන් වහන්සේලාගේ විනයෙහි භික්ෂූන් වහන්සේලාගේ විනයෙහි අඩුපාඩු දැක
එය නිවැරදි කිරීමට එය නිවැරදි කිරීමට ලංකාවේ 6 වන බුවනෙකබාහු රජතුමාගේ දවස ලංකාවේ 6 වන බුවනෙකබාහු රජතුමාගේ දවස භික්ෂූන් 22ක් භික්ෂූන් 22ක් ලංකාවට එවා භික්ෂූන් 22ක් ලංකාවට එවා භික්ෂූන් 22ක් ලංකාවට එවා කල්යාණී සීමාවෙන් උපසම්පදා කරවාගෙන කල්යාණී සීමාවෙන් උපසම්පදා කරවාගෙන කල්යාණී සීමාවෙන් උපසම්පදා කරවාගෙන බුරුමයට ගෙන ගොස් බුරුමයට ගෙන ගොස් කල්යාණී සීමාව නමින් සීමාවක්ද කරවීම කල්යාණී සීමාව නමින් කල්යාණී කැලණිය කල්යාණී සීමාව නමින් සීමාවක්ද කරවීම කල්යාණී සීමාව නමින් සීමාවක්ද කරවීම දෙවනි තරු ලකුණ භික්ෂූන් වහන්සේලා 15000කට වැඩි පිරිසක් දෙවනි තරු ලකුණ භික්ෂූන් වහන්සේලා 15000කට වැඩි පිරිසක් උපසම්පදා කරවීම භික්ෂූන් වහන්සේලා 15000කට වැඩි පිරිසක් උපසම්පදා කරවීම තුන්වෙනි තරු ලකුණ භික්ෂු නිකාය බෙදීම වැළැක්වීමට තුන්වෙනි තරු ලකුණ භික්ෂු නිකායන් බෙදීම භික්ෂු නිකායන් බෙදීම වැළැක්වීමට භික්ෂු නිකායන් බෙදීම වැළැක්වීමට සියලු සංඝයා පිළිපැදිය යුතුය භික්ෂු නිකායන් බෙදීම වැළැක්වීමට සියලු සංඝයා පිළිපැදිය යුතුය කතිකාවතක් සැකසීම සියලු සංඝයා පිළිගත යුතු කතිකාවතක් සැකසීම තුන්වෙනි තරු ලකුණ භික්ෂූන්ට පහසුකම් වැඩි කිරීම
භික්ෂූන්ට පහසුකම් වැඩි කිරීම. හතරවෙනි ඊළඟ තව ලකුණ. වෙනත් රටවල් වලින් බෞද්ධ පොත්පත් ගෙන වෙනත් රටවල් වලින් බෞද්ධ පොත්පත් ගෙන බුරුම භාෂාවට පරිවර්තනය වෙනත් රටවල් වලින් බෞද්ධ පොත්පත් ගෙන බුරුම භාෂාවට පරිවර්තනය කිරීම. Translate to Burma language. තව ලකුණු දාන්න එපා පොඩි ඡේදයක් විතර ලියන්න පුතා. තව ලකුණු දාන්න එපා. මොහුගේ පාලන කාලය වසර 3කි. මොහු පොඩි කාලේ රජ කළේ. මොහුගේ පාලන කාලය තව ලකුණු දාන්න එපා නිකන් ලියන්න. මොහුගේ පාලන කාලය වසර 3කි. මොහුගේ පාලන කාලය වසර 3කි. එම කාලය තුල විශේෂ සේවාවන් රාශියක් එම කාලය තුල විශේෂ සේවාවන් රාශියක් සිදු කර තිබේ. විශේෂ සේවාවන් රාශියක් සිදු කර තිබේ. මොහුගේ පාලන කාලයේ අගභාගයේ මොහුගේ පාලන කාලයේ අගභාගයේ මොහුගේ පාලන කාලයේ අගභාගයේ භික්ෂූන් වහන්සේලා මොහුගේ පාලන කාලයේ අගභාගයේ භික්ෂූන් වහන්සේලා මම කොටු කරන රොසපාටි ඒකාංශ පාරුපණය හා ඒකාංශ පාරුපණය හා උභයාංශ පාරුපණය ඒකාංශ පාරුපණය හා උභයාංශ පාරුපණය ඒකාංශ පාරුපණය හා උභයාංශ පාරුපණය යන ආකාර දෙකෙන් සිවුරු පෙරවීම සම්බන්ධව ගැටුමක් ඇති කරගත් එහිදී
බෝධේපය මම රවුන්ඩ් කරලා තියෙනවා රෝස පාටේ. බෝධේපය. එහිදී බෝධේපය රජතුමා එහිදී බෝධේපය රජතුමා ඒකාංශ පාරුපණය තහනම් කර ඒකාංශ පාරුපණය තහනම් කර උභයාංශ පාරුපණය ස්ථීර කරමින් ඒකාංශ පාරුපණය තහනම් කර උභයාංශ පාරුපණය ස්ථීර කරමින් නියෝගයක් පැනවීය නියෝගයක් පැනවීය උදාලා ඕක අහනවා බහුවර්ණ ප්‍රශ්නයකට බුරුමයේ ඒකාංශ පාරුපණය තහනම් කර උභයාංශ පාරුපණය ස්ථාපිත කරමින් විනය නීතියක් පැනවී කවුද? එතකොට ඒකට උත්තරේ දෙන්න මතක තියාගන්න බෝධේපය රජු කියලා. ඒ නිසා එතෙන්ට බෝධේපය රජතුමා ගාවට MCQ මාර්ක් එකක් දාන්න. එයා ගාවට MCQ මාර්ක් එකක් දාන්න. මේ මම කියන කලින් පේපර්ස් කරන ළමයි නම් ටච් එකේ ඉන්න ඕනේ. හරි. අලුත් ඡේදයකට එන්න. ඉහත ආකාරයේ ශාසනික සේවා රාශියක් බුරුම බෞද්ධ පාලකයන්ගෙන් ඉටු විය. බුරුම බෞද්ධ පාලකයන්ගෙන් බුදුදහමට ඉටු විය. බුරුම බෞද්ධ පාලකයන්ගෙන් බුදුදහමට ඉටු විය. එතකොට පුතේ මේ ධම්මචේති රජු ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. හරිද? ඒකේ වැදගත් එයාගේ අර මට ඉස්සෙල්ලා කියද්දි අමතක වුණා පාලන කාලය අවුරුදු 3යි කියලා. මෙයා බොහොම කෙටි කාලයක් තමයි ධම්මචේතිය පාලනය කරන්නේ. ඉතින් ආයේ අවුරුදු 3ක කාලය තුල එන ගේම අගහනවා ඇත්තටම. තිමූර් ආක්‍රමණය නිසා බුරුම බුදුදහම ගොඩක්ම ඩවුන් වෙලා තිබුණා. ඒක ගොඩ නැගුවේ එකම ලොකු දෙයක් නේ. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ බුරුමේ බුදුදහමට සුවිශේෂී තවත් දායකත්වයක් දැක්වුව පාලකයෙක් ගැන. ඔහුගේ නම මින්ඩෝන් මින් රජු. ඔයාලා මෙන්න මේ පාඩම ටිකක් අමාරු කියන්න එක හේතුවක් තමයි DC කරන හැම ළමෙක්ම මේ වචන පවා අහන්නේ ජීවිතේ පළවෙනි වතාව. නේද? ඒක කොහෙවත් තව අහුවෙලා නැහැ. දැන් අපි ගත්තොත් සංගායනා, චිත්‍ර, සලකඩ පහම නේද? සත්‍යාස්ත්‍රූ, මගධ කෝසල, කොසල් රජු, චරිත කතා ඕවා අපි කොහේ හරි බණ කතාවකට හරි අහලා තියෙනවනේ. නමුත් මේ වගේ තැන් අපි එහෙම පෙර අහලා නැහැ. එහෙම අහලා නැති නිසා අපිට මේවා අලුතෙන්ම තමයි අපේ ඔළුවේ ගබඩා කරන්න සිද්ධ වෙන්නේ. අලුතෙන් දෙයක් ගබඩා කරද්දී සමහර ඒවා තියෙන ඉතාලම හොඳට ගබඩා කරගන්න. සමහර ඒවා ටිකක් හරි අමාරුයි ගබඩා කරගන්න. ඒ නිසා මේ වගේ තැන් ටිකක් වුමනාවෙන් හරියට ගබඩා කරගන්න, ස්ථිර කරගන්න. එතකොට ඔය අමාරුවක් නැතුව මේවා ඇත්තටම ලියන්න පුළුවන්. චූටි පාඩමක්, චූටි මහන්සියක් දරන්න ඕන. ඔයාලට මම යෝජනා කරනවා දැන් මම කතා කළානේ අනුරුද්ධ රජු සහ ධම්මචේති. ඔයාලා මේ දෙකට පොඩි කිට් එකක් හදලා අර ස්ටිකි නෝට් එකක් වගේ එකක් අරගෙන ඔයා ගෑන් ළමෙන්ට එහෙම ලස්සනට අකුරු ලියන්න පුළුවන් නිසා ඔයාලා ස්ටිකි නෝට් එකක් වගේ අරන් මේක ඕක පුළුවන් තරම් ෂෝට් කරලා ලියලා ඒ නෝට් කැලි දෙක පොතේ අලව ගන්න. එතකොට මානසිකව ඔයාලට මේ පාඩමත් එක්ක උනන්දු එකතු වෙන්න පුළුවන්.
අන්තිමේ ඔක්කොම උඹලා ගන්නවා නම් උඹලා රජ වෙලා මම බබු වෙලා. එහෙම කරන්නේ නේ කොබි. ඊළඟ බාලකයා මින් ඩොන් මින් රජු. මින් ඩොන් මින් රජු. පණ දාගෙන පාලන කාලයෙන් පාඩම් කරන්න දඟලන්න එපා. ඉතින් මෙච්චරේම අවශ්‍ය නැහැ. ලිව්වොත් පාල පොරක්. ලිව්වොත් පොරක්. හැබැයි මේවා ලියන්න බැරි වුණායි කියලා. එහෙම ලොකුවට පොරි වෙන්න ඕනේ නැහැ. නැත්තම් මේ ඔක්කොම පැත්තකට දාලා මේ වගේ ඉලක්කමක් අල්ලන් වල පාඩම් කරනවා සතියක් විතර. මින් ඩොන් මින් රජු. අහගෙන ඉන්න තමයි තියෙන්නේ. listen to me be careful. හරිද? අවධානයෙන් අසන්න මාතෘකාව ලියන්න. බුරුමේ බෞද්ධ පාලන කටයුතු වල ඊටාම ඉහළ ප්‍රගතිය දැක ගන්න ලැබුණු තවත් පාලන කාලයක් විදිහට මොකද්ද බං එළිමු දැක ගන්න ලැබුණු පාලන කාලයක් ලෙස අපිට සඳහන් වෙනවා මින්ඩොන් මින් රජතුමාගේ පාලන කාලය. ඔහු තමන්ගේ අගනගරය කරගන්නවා මණ්ඩලය. මණ්ඩලය තමයි අගනගරය. මේක අද පුතේ මැන්ඩෙලා කියලාත් කියනවා. මැන්ඩෙලා කියලාත් කියනවා. හරි. මණ්ඩලය තමයි අගනගරේ බවට පත් වෙන්නේ. අතට බුරුමේ මැන්ඩෙලා කියලා කියන්නේ ප්‍රසිද්ධ නගරයක්. අගනගරයක්ද කියන්නේ නම් මම දන්නේ නැහැ. තාම ප්‍රසිද්ධයි මැන්ඩෙලා කියන එක වන්දුර ගොඩක් වගේ මම හිතන්නේ තියෙනවා. ඔහුගේ රාජධානිය මැන්ඩෙලා නැත්නම් මණ්ඩලය කරගන්නවා. හාමුදුරුවොත් එක්ක ඉතාම ආදරණීය සම්බන්ධතාවයක් හිතවත් සම්බන්ධතාවයක් පැවැත්වූ මොහු භික්ෂූන්ට සංඝරාජ පදවි පිළිගන්නවා. සංඝරාජ පදවි. මට ලංකාවේ හිටිය සංඝරාජ කියන එක නම කියන්නේ ප්‍රසිද්ධ. කවුද පුතා? වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමි. සංඝරාජ අහලා තියෙනවද? ඔන්නේ සංඝරාජ කියන්නේ මේ මින්ඩොන් මින් රජු භික්ෂූන්ට පිරිනැමු ගරු නඹුනාම. දැන් ඊට අමතරව තියෙනවා ශාසන කීර්ති නේද? ශාසන දජ මෙන්න මේක. වල්හල්ති මහානායක හඳුන් නම කියන මෙන්න මෙහෙම එකක්. අග්ග මහා පඬිතු මේ අග්ග මහා පඬිතු කියන්නේ මේ ඉගෙනගෙන කැම්පස් එකකින් ගන්න තියෙන උපාධියක් එහෙම නෙමෙයි. මේකත් ගොඩක් වෙලාවට ගුරුමෙන් තමයි පිළිගන්නේ. හරිද? ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මහා නිකායේ මහානායක උත්තරීතර මහානායක හාමුදුරුවන්ට බුරුම රජයෙන් පිරිනමන ගරුණම්බු නාමයක් තමයි අග්ග මහා පඬිතු කියලා කියන්නේ. ඒකත් එක්ක අර කියන්නේ රටකට ග්‍රීන් කාඩ් සිටිසන් හම්බ වෙනවා වගේ තමයි මේක හම්බුනාම ලොකු පිළිගැනීමක් තියෙනවා ඒ රට තුල ඒ භික්ෂුවට. මින්ඩොන් මින් රජු තමයි මණ්ඩලය අගනගරය කරගෙන භික්ෂුවට සංඝරාජ පදවි පිරිනැමූ පාලකයා කියලා සඳහන් කරන්නේ. එතකොට තව ගත්තොත් එහෙම ආන්දරවරු මේ සංඝරාජ භික්ෂුන් වහන්සේලා අගනගරයට ඒ කියන්නේ මණ්ඩලයේ නුවරට 2200ක් එකතු කරලා විශාල සංඝායනාවක් කළා කියලා සඳහන් වෙනවා. සංඝරාජ හාමුදුරු 2200ක් අගනගරයට කැඳවලා සංඝායනාවකුත් කළා. ඒවා පටල ගන්න හැම නෑ. ඒවා කැටි වෙන සංඝායනා නෙවෙයි. අපේ රටෙත් කරන්න පුළුවන් මේ වගේ සංඝායනාවක් කළාද ඒකදී ඒ රටේ විදිහට ගත්තොත් සාසනික සේවාවක් නේ. ඒ වගේම බුදුදහම දිගු කාලීනව පවත්වා ගැනීම සඳහා ත්‍රිපිටකය අරගෙන ත්‍රිපිටකය 729 කිරිගරුඬ පුවරු 729ක ත්‍රිපිටකය ලියලා තැන්පත් කළා. ත්‍රිපිටකය ලියා එම පුවරු ඒ කියන්නේ කිරිගරුඬ පුවරු බුරුමේ තියෙන ලෝකමරාජිත ස්තූපය කියලා. ලෝක මරජිත ස්තූපය වටා තැන්පත් කළා. මේ අහනවා MCQ වලට බුරුමේ පාලකයෙක් නෑ. ත්‍රිපිටකයේ කිරිගරුඬ පූර්ව ලියා කිරිගරුඬ පූර්ව 729ක ලියා
ලෝකමර්ත්‍ය ස්තූපය වටා තැන්පත් කළ පාලකයෙකු වන්නේ. මතක තියාගන්න ඕන පාලකයා තමයි මින්ඩොන් මින් රජු. හරිද? එතකොට මොහ 729 කිලේලක ලෝකමර්ත්‍ය ස්තූපය වටා තැන්පත් කළා. ඒ හේතුවක් වුණාලු බුදුදහම බුරුමේ තුල නොනැසී පවතින වැදගත් හේතුවක් බවට පත් වුණාලු. ඒ වගේම මොහු මේ ධර්ම සංගායනාවක් කළා කියනකොනේ. ඒකට ඔහු වියදම් කළාලු කෝටි 15ක්. උදාන් වියදම් කළාලු රාජභාණ්ඩාගාරයෙන් කෝටි 15ක්. දැන් මේව මොකටද ඉගෙන ගන්න කියලා උඹලට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉගෙන ගන්නේ බුරුමේට පැමිණි බුදුදහම එහි ස්ථාපිත කිරීම සඳහා ඒ පාලකයෝ ගත්ත වෙහෙස ගැන කතා කරන්න. දැන් මේ යුගයේ හිටිය පාලකයෝ ඔයාලට තේරෙන්නේ සේම්. දැන් උදාහරණයකට දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය මිනිස්සු හිටියලු. අති විශාල ධනස්කන්ධයක්. නේ? ලෝවා මහපාය හැදුවා. ඒ වගේ තමයි මේ බුදුදහම පැමිණි අර උණුසුම තියෙන කාලේනේ. ඒ නිසා ඒ යුගයේ මේ පාලකයෝ බුදුදහම දිනුවට අතිවිශාල සේවාවන් කළා තියෙනවා. ඒ වගේ සේවාවන් කරපු කෙනෙක් තමයි මින්ඩොන් මින් රජතුමා කියලා කියන්නේ. මින්ඩොන් මින් රජු විශේෂයි. ඔහු තමයි බුරුම බෞද්ධ රාජ්‍ය පාලන පුරුකේ. බෞද්ධ පාලන පරපුරේ අවසානම පාලකයා. පැහැදිලිද? මෙයා තමයි අවසානම පාලකයා. ඒකත් විශේෂයි. බුරුම බෞද්ධ රාජකීය පරපුරේ අවසාන පාලකයා කවුද කියනොත් ඒකත් අහන්න පුළුවන් MCQ එකකට. ඒ මින්ඩොන් මින් රජතුමා. ඉතින් ඔයාලා දන්නවා ලංකාව ඇතුළු ලෝකයේ ආසියාවට අයත් ගොඩාක් රටවල් ක්‍රිස්තු වර්ෂ කොහොමද අපි කියන්නේ? පීව 1886 විතර අල්ල ගන්නවනේ සුද්දෝ නැත්නම් බ්‍රිතාන්‍යයට යටත් වෙනවනේ. වෙනතන යටත් වෙලා දුන්නා නම් හොඳයි. බ්‍රිතාන්‍යයට යටත් වීමත් එක්ක බුරුමේ බුදුදහම නැවත වතාවක් අඳුරු යුගයකට යනවා. ආය පාරක් යටපත් වෙනවා. යටපත් වුණාට පස්සේ බුරුම සිද්ධාස්ථාන බෞද්ධ උරුමයන් විනාශ වෙලා යනවා. නැවත වතාවක් බුරුමේට බුදුදහම ලැබෙන්නේ ලංකාවට මේ බුදුදහම නිදහස ලැබෙන්නේ 1948 පෙරට නිදහස් ලැබෙච්ච දිනේදී අපි සමරනවා ඒක. අන්නේ කාලය තුල පෙබරවාරි 4 ඒ සමකාලීන දවස්වල බුරුමේටත් නිදහස හම්බ වෙනවා. ඒ නිදහස හම්බුනායින් පස්සේ නැවත වතාවක් බුරුමේ බුදුදහම ඊටාම දියුණු තත්යකට ඇති කිරීම සඳහා එම කාලයේ සිටි පාලකයෝ ක්‍රියා කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒවා පසුකාලීන තොරතුරු සහ පසුකාලීන රජවරු. ඉතින් ඒ රජවරු ගැන සිලබස් එකට නියමිත නැහැ. අපිට තියෙන්නේ අනුරුද්ධ රජතුමයි, ධම්මජේතිය රජතුමයි, මින්ඩොන් මින් රජු සහ ඔවුන් බුදුදහමට දැක්වූ දායකත්වය ගැන කතා කරන්න නිසා මේ තොරතුරු ටික ලියාගත්තා නම් සහ ඒ පිළිබඳව අපේ අප්ඩේට් එකක් තිබුණා නම් ප්‍රමාණවත්. මම බෝඩ් එකේ ලියලා ක්‍රියාත්මක ඉතාලම කෙටියෙන් වලට ආයෙ පාරක් පැහැදිලි කිරීමක් කළොත් එහෙම ධම්මජේතිය රජතුමාගෙන් පස්සේ බුරුම පාලනයේ තේන රජ කෙනෙක් තමයි මින්ඩොන් මින් රජතුමා. පාලකයෙක් කියන්නේ කවුද? ඒකාංශ පාලකනේ විබෝධේපේ රජු යා ගැන ඇත්ත ලොකුට කතා කරන්නේ නැහැ. මින්ඩොන් මින් රජු කියලා කියන්නේ බුරුම රාජකීය පරපුරේ අවසාන පාලකයා. ඔහුගේ අගනගරේ මණ්ඩලය. නැත්නම් ඒකට මැන්ඩෙලා කියලා කියනවා. හාමුදුරුවෝත් එක්ක ඉතාම සමීප සම්බන්ධතාවක් ගෙන ගිය පාලකෙක් තමයි මින්ඩොන් මින් රජු. ඔහු තමයි භික්ෂුන් වහන්සේලාට සංඝරාජ කියන තනතුර පිළිගන්නේ. ඔහු කොච්චර ලොකු සේවාවක් කළාද කියනවනම් ඔහු ඒ සංඝරාජ හාමුදුරුවෝ 2200ක් විතර එක තැනකට ගෙනල්ලා බුරුමේ අර මණ්ඩලයෙන් අගනගරයට ගෙනල්ලා සංගායනාවක් කරන සංගායනට ඔහු මුදලින් කෝටි 15ක් විතර වියදම් කළා කියලා සඳහන් වෙනවා. බුදුදහම වෙනුවෙන් කරපු තවත් සේවාවක් විදිහට කිරිකරුට පූර්ව 729ක මේ ත්‍රිපිටකය ලියලා ඒවා ලෝකමර්ජිත ස්තූපයේ වටේ තැන්පත් කළා. පසු කාලීනව බුදුදහම දියුණු වෙනකොට ඒ කිරිකරුට ලියපු ත්‍රිපිටකේ වහල් වුණාලු බුරුම බුදුදහම යාවත් කාලීන කිරීම සඳහා. ඉතින් මොහුගේ ඒ වගේ සේවාවන් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ 1886 වගේ බුරුමේ බ්‍රිතාන්‍යයට යටත් වෙනවා. ඒකෙන් ආයෙ පාරක් බුදුදහමට අඳුරු කළ දසාවක් උදා වෙනවා. ඊට පස්සේ 1948 ආයේ බ්‍රිතාන්‍යයන්ගෙන් බුරුම නිදහස් වුණාට පස්සේ ඒ යුගයන්හි හිටි පාලකයෝ අර කිරිකරුණු වල ලියපු ත්‍රිපිටකය වගේ ඒවා ප්‍රයෝගී කරගෙන ආයෙ පාරක් බුරුමේ බෞද්ධ සංස්කෘතිය ගොඩනගනවා. ඒ කියන්නේ
බුරුම බුදුදහමේ දියුණු කාලපරාස සහ අඳුරු කාලපරාස අපිට දකින්න ලැබෙනවා. ඒකම ලංකාවත් එක්කත් ඔය හැම කාලයක් තුළම ලංකාවත් එක්කත් කනෙක්ෂන් එක තබාගත්ත බුරුම පාලකයෝ. දැන් අපි කතා කරනකොට අපිට මතකයි මේ වැඩි විට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ කාලෙදී ලක්දිව බුදුදහම ඉතාම පහළ තත්වයකට කඩාගෙන වැටෙනවා. ඒතකොට බුරුමයෙන් උදව් කරනවා. බුරුමේ භික්ෂුන් වහන්සේලා ලංකාවට එනලා ලංකාවේ සම්ප්‍රදාය ක්‍රම ඇති කළා. භික්ෂුන් සම්ප්‍රදාය නැති කරනවා. එහෙම ඇති වෙච්ච භික්ෂු සම්ප්‍රදායක් තමයි රාමඤ්ඤ නිකාය කියලා කියන්නේ. ඒතකොට ඒ නිසා අශෝකගේ මේ රටවල් 9ක් එකට ආඳලා යවපු බුදුදහම රටවල් 9කට බෙදුවානේ. ඒකත් එක්ක සෙසු රටවල් කොවිලාව අන්‍යෝන්‍ය වශයෙන් පාලකයන් හිතවත් තත්ත්වයක හිටිය කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. පහුගිය කාලේ බුරුමි භූමිකම්පාවක් වුණා. අපි දැක්කා පන්සල් හාමුදුරුවෙක් කියලා බුරුම රටත් එක්ක සම්බන්ධතාව පවත්වන උදව් කරන බුරුමය, තායිලන්තය, ජපානය වගේ වියට්නාමය, ලාओස්, කාම්බෝජ ඔයගේ රටවල් එකට පැක් කරනවා. ඒ බෞද්ධ අතින් ගත්තොත් මාත ශක්තිමත් බෞද්ධ උරුම තියෙන රටවල්. හරිද? අපි ඒ ගැන එන ඉස්සරහට සාකච්ඡා කරමු. චීනයත් ඒ වගේ තමයි. හැබැයි මහායාන බුද්ධහම තියෙන්නේ. අපි එන මේකට පොඩි සටහනක් ලියනවා. සටහන ලියන්න කලින් මම මින්.ඩොට් මින් ගැන කිව්වේ ඒක පැහැදිලිව තේරෙනවා chat එකට අංක 5ක් කියලා මැසේජ් එකක් දාන්න. අද ක්ලාස් එකට අපේ ළමයි වැඩි ප්‍රමාණයක් සම්බන්ධලා ඉන්නේ. මේ සම්බන්ධලා ඉන්නේ මම මතක් කරන්නේ වෙනදා ක්ලාස් එක තිබ්බම ඔයාලගේ තව 10ක් 15ක් විතර පිරිස අඩුවෙන් තමයි ලොග් වෙන්නේ. එයාලා රෙකෝඩින් බලලා සටහන අරගෙන වැඩි කරගන්නවා ඇති. දැන් අද මම සහ ඊයේ මම ටිකක් කෑ ගැහුව නිසා තමයි ඔය වෙනදා නොයන පිරිස අද ඇවිල්ලා ඉන්නේ. තමුන්නාන්සලා මේ ක්ලාස් එක තුල ඉගෙන ගන්නවා නම් නිතර ඒකට එන්න ඕන. හරිද? පාවාහයට හොදි බෙදන්නා වගේ අර එක කකුලයි මෙහි කකුලයි තියාගෙන අරකටත් යනවා අර ලින්ක් එකකටත් යනවා මේ ලින්ක් එකෙත් යනවා අර සර්ගේ පන්ති යනවා මේකෙත් යනවා ප්‍රතිඵලය ආවට පස්සේ ඒක නිකන් අවජාතකයි. ගණිකාවකට බබෙක් හම්බුනා වගේ වැඩක් කරනවා තාත්තා හොයන්න බෑ කවුද මේ කාම දාලා. එහෙම වෙන්නේ නැතුව තමුන් නැහැලට මේක හොඳ නම් මේක නතර වෙන්න සෙට් වෙන්නේ නැත්නම් යන්න පූර්ණ නිදහස තියෙනවා. ඒ නිසා ඒක ගුරුවරයෙක් ගාව ඒ ගුරුවරයාට ලස්සනට අපේ ළමයි කියලා පෙන්නන්න පුළුවන් විදිහට ඔයාලත් අපෙන් ඉගෙන ගත්ත කියලා කියන්න පුළුවන් විදිහට අර ඔළුවත් නිකන් පුස් සැලඩ් කරගන්න නැතුව හරියට වැඩ කරන්න. මෙහෙ අරේ මේ කියයින් පස්සේ එහෙම යනවා නම් යන්න. ඇත්තටම මම එහෙම කැමති නෑ පුතා. මට එහෙම ලොකු වමනාවක් නෑ මේක ළමයි 1000ක් හිටියොත් කියන අනිවාර්යෙන් අභිමානයි. එහෙම හැරෙනකොට නිකන් අර සංචාරක පක්ෂයෙන් ගියාගෙන පුනරුත්ථාපනය කරන්න මට කිසි වමනාවක් නෑ. ඒ නිසා හැමදාම පුළුවන් හැමතිස්සෙම පන්තියට එන්න මොන හරි ගැටලු තියෙනවා නම් කියන්නේ. ඔයාලට කියලා කතා බහ කරලා ඕන දෙයක් මාත් එක්ක විසඳ ගන්න පුළුවන් කියන්නේ. ඕනම දෙයක් කතා බහ කරලා ඉස්සත් දැන් මම කැමති නෑ නිකන් අර නිකන් මොනවට එපාවට ඉන්නවද එහෙම ඉන්න ගත්ත ගමන් මම සලකන්නේ මේ જાති. තා නිතර නොයන අද මේ උග දාලා මේ පැත්තට සම්බන්ධ වෙලා ඉන්නේ. දීර්ඝකාලීනව ගුණාත්මකව පන්ති කාමරයට සම්බන්ධ වෙලා දැඩිසේ විශ්වාස කරනවා. හේතු නොදන්නා නොපෙමිණ අය මුදලට අපි දැන දෙන්නේ අපි දෙන්නේ මොහොසත්කමට. ඒ නිසා යාළුවා මම කරුණා කරලා ගෲප් වලින් අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. රයිට් අපි ලියාගමු. අවුලක් නැහැනේ. හොඳයි. මාතෘකාව ලිව්වා මින්.ඩොට් මින් රජු යටින් ලියා ගන්න මේ විදිහට. බුරුම බෞද්ධ රාජකීය පරපුරේ බුරුම බෞද්ධ රාජකීය පරපුරේ බුරුම බෞද්ධ රාජකීය පරපුරේ අවසාන පාලකයා බුරුම බෞද්ධ රාජකීය පරපුරේ අවසාන පාලකයා මොහුය. බුරුම රාජකීය බෞද්ධ පරපුරේ නැත්නම් බුරුම බෞද්ධ රාජකීය පරපුරේ අවසාන පාලකයා මොහුය. බුදුදහමේ ඉතා ඉහළ දියුණුවක්
බුදුදහමේ ඉතා ඉහළ දියුණුවක් මෙම කාලය තුළ දැකගත හැකි විය. මෙම කාලය තුළ දැකගත හැකි විය. ඔහු තම අගනගරය මණ්ඩලේ නුවර කර ගනිමින් පාලනය ගෙන ගියහ. පළවෙනි තරු ලකුණ භික්ෂූන් වහන්සේලා සඳහා සංඝරාජ තනතුරු පිරිනමන ලද්දේ. භික්ෂූන් වහන්සේලා සඳහා සංඝරාජ තනතුරු පිරිනමන ලද්දේ මෙතුමාය. සංඝරාජ තනතුරු පිරිනමන ලද්දේ මෙතුමාය. දෙවැනි තරු ලකුණ සංඝරාජ භික්ෂූන් 2200ක් සංඝරාජ භික්ෂූන් 2200ක් අගනගරයට ගෙන්වා කෝටි 15ක් වියදම් කර සංගායනාවක් සිදු කළහ. කෝටි 15ක් වියදම් කර සංගායනාවක් සිදු කළහ. ඊළඟ තරු ලකුණ උනේ ත්‍රිපිටකය කිරිගරුඬ පුවරු 729ක ලියා. කිරිගරුඬ පුවරු 729ක ලියා ලෝක මරජිත ස්තූපය වටා බෝඩ් එකේ තියෙනවා ලෝක මරජිත ස්තූපය වටා
තැන්පත් කළහ. ලෝකමාලනී ස්තූපේ වටා තැන්පත් කළහ. පුතේ එතන MCQ මාක් එකක් දාන්න. MCQ මාක් එකක් දාන්න. ඒක තමයි මොහුගේ මෙම සේවාව පසු කාලීන බුරුම බුදුදහමේ දියුණුවට විශාල රුකුලක් විය. පසු කාලීන බුරුම බුදුදහමේ දියුණුවට විශාල රුකුලක් විය. අලුත් ඡේදයෙන් යන තබලකුණු දාන්න එපා. 1886 දී අලුත් රුලකින් යන තබලකුණු දාන්න එපා. 1886 දී 1886 දී බුරුමය බ්‍රිතාන්‍යයට නතු විය. බුරුමය බ්‍රිතාන්‍යයට නතු විය. සුද්දන්ට අයිති වුණා. සුද්දන්ට යටත් වුණා. බ්‍රිතාන්‍යයට නතු විය. එයින් බොහෝ බෞද්ධ උරුම හා සිද්ධස්ථාන පරිහානියට ලක් විය. නැවත 1948 දී නිදහස හිමිවීමෙන් පසු බුදුදහමට යහපත් කලදසාවක් උදා විය. බුදුදහමට යහපත් කලදසාවක් උදා විය. අලුත් ඡේදයකට එන්න. ඉහතින් මෙතෙක් දැක් වූ තොරතුරු මගින් බුදුදහමේ දියුණුවට බුරුම පාලකයන් දැක් වූ දායකත්වය කෙබඳුද යන්න පැහැදිලි වේ.
එතකොට රජවරු අපි කතා කළා තුන්දෙනෙක් අනුරුද්ධ රජු, ධම්මචේතිය රජු, මින්ඩෝන් මින් රජු. අපි මේ පාඩම ගෙන ගියේ හරිම ලස්සන ක්‍රමවේදයකට පිළිවෙලකට බුරුමේට බුදුදහම ලැබීමෙන් පස්සේ බුදුදහම දියුණු කිරීමට දායකත්වයේ දැක්වූ රජවරු අනුරුද්ධ රජු බුදුදහම ලැබෙන්න පෙර බුරුමේ තිබිච්ච තත්ත්වය සහ සිසු බෞද්ධ පාලකයෝ තුන්දෙනයි බුදුදහම ලැබීමට පෙර තත්ත්වයයි බුදුදහම ආපු ආකාරය. ඒ ගැන කතා කළා. තව අපිට තියෙනවා මේ පාඩමේ අනු කොටස් දෙකක් කතා කරන්න. එකක් තමයි බුදුදහම පැමිණීමෙන් පස්සේ බුරුම සංස්කෘතිය වෙනස් වෙච්ච ආකාරය. බොහොම ලස්සන පාඩම් කරන්න ඕනේ නැති මතක හිටින කොටසක්. චූටි තැන් දෙකක් තියෙනවා මතක තියාගන්න. දෙක තමයි බුරුමේ හා ලංකාව අතර පැවති සම්බන්ධතා. එතකොට ඔය ටික කතා කළාට පස්සේ බුරුම රට ඉවරයි. ඔයාලට තේරෙන්නේ දැන් අද කතා කළාත් අද ඉවර කරගන්නත් අමාරුයි මේ පාඩම. තවත් දවසකට පැය භාගයකට විතර වැඩ තියෙනවා. එහෙම තමයි මේ පාඩමේ හැටි. මම එකයි කියන්නේ මේක ටිකක් තදයි. අපි මේ මාසේ ඉන්නේ මේ මාසේ නතර සතියේ ජුනි මාස දෙවෙනි සතිය වෙනකන් අපිට මේ පාඩම අදින්න වෙනවා. මේ කලබලෙට දැන් දරබඩ ගාලා නෝට් එක විතරක් කියන් ගියොත් නෝට් එක තිබ්බට ඔයාලගේ ඔළුවට මුකුත්ම යන්නේ නැහැ නේ. දැන් මොන හරි දෙයක් ඔයාලට අවංකවම මේ පන්තියේ මේ දවස් ටික සම්බන්ධ වෙච්ච කෙනෙකුට බුරුමේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැත්නම් දැන් මොන හරි දෙයක් ලියතේ ඉන්නවලු. මොනවාම හරි දෙයක් ලියතේ මම උගන්වන්නේ 100%ක් නම් ළමයි 100%ම ලියන්න ඕන එකක් නැහැ. ඔයාලා ඒකේ අඩුම තරමේ 75ක් 80ක් වගේ ලියලා තියෙනවා. හරිද? ඊළඟට කතා කරන මාතෘකාව ලියා ගන්න මම පැහැදිලි කිරීමක් කරන්න. ඒක නම් බෝඩ් එකේ ලියන දෙයක්වත් නෙවෙයි. මාතෘකාව ලියා ගන්න. දැන් මේ කොන් කරන්න ඕනේ නැහැ. මම පෙරසුණා. ලියා ගන්න මේ විදිහට මාතෘකාව බුරුම සංස්කෘතිය බුදුදහමින් පෝෂණය වූ අය. බුරුම සංස්කෘතිය බුදුදහමින් පෝෂණය වූ අය. බුරුම සංස්කෘතිය බුදුදහමින් පෝෂණය වූ අය. මාතෘකාව අනුමාතෘකාව. හරිද? එතකොට බුරුමේට බුදුදහම ගියායින් පස්සේ බුරුම සංස්කෘතියට පාලකයෝ මැදිහත් වෙලා රාජ්‍යාගම බුදුදහම බවට පත් කළා. ඒක ඊටාම ඉහළ තාත්තයකට ගෙන්න අවශ්‍ය පසුබිම නිරායාසයෙන් බුරුමේ තුල ගොඩ නැගුණා. බුරුම රටේ රාජ්‍ය ව්‍යවස්ථාව බුදුදහමින් ආලෝකමත් වුණායින් පස්සේ රාජ්‍ය ව්‍යවස්ථාවේ නීතියක් තිබුණා මේ වගේ එකක්. ඒ තමයි බුරුමේ සෑම පිරිමි අයෙකුම తాවකාලික පැවිද්ද ලබා ගත යුතුයි. බුරුමේ ඉන්නවා නම් පිරිමි ඒ හැම පිරිමියෙක්ම తాවකාලිකව පැවිදි වෙනවා. කෙටි කාලයක් පැවිදිලා ඉන්න අවම වශයෙන් මාස 6ක්. අඩුම තරමේ මාස 6ක්වත් බුරුමේ පිරිමි කෙනෙක් පැවිදිලා ඉන්න ඕන. ඒක බුරුම රටේ පිරිමියෙකුට තියෙන ඉහළම ගෞරවයක්. తాවකාලික පැවිද්දෙන් අනතුරුව ඔවුන්ට හම්බ වෙනවා తాවකාලික පැවිදි වූ බවට සහතිකයක්. සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒක තමයි හැම තැනකටම ඉදිරිපත් කරන්න ඕන. අපොසෝ සාමාන්‍ය පෙළ A level වගේ ඊටත් වඩා පිළිගැනීමක් තියෙන తాවකාලික පැවිදි සාධක. හරිද? ඒක වැදගත්. විවාහයේදී කෙනෙකුට තියෙන්න ඕන ඉහළම සුදුසුකම තමයි తాවකාලික පැවිදි සාධකය නැත්තම් දෝනි දෙන්නේ. රැකියාවකට යද්දී තියෙන්න ඕන ඉහළම සුදුසුකම తాවකාලික පැවිදි නැත්තම් රැකියාව හම්බ වෙන්නේ නැහැ. රජකමට ඉල්ලනවා නම් ජනාධිපති වර්ණයකට ඉදිරිපත් කරනවා නම් ඔහුට තියෙන්න ඕන ඉහළම සුදුසුකම తాවකාලික පැවිදි. එහෙම නැත්නම් ඒ තනතුරෙන් යා කැපිලා යනවා. తాවකාලික පැවිදි තියෙන වෙන කෙනෙක් ඒවට එකතු වෙනවා. ඒ නිසා බුරුමේ මේ తాවකාලික පැවිදි තියෙන සම්පූර්ණම ක්ලෝස් උගක්ම සමීප ගිහි පැවිදි සම්බන්ධතාවය බුරුමේ තුළ දකින්න. ඒකට හේතුව ඉන්න ගිහි පිරිමි හැම කෙනෙක්ම චුටක් හරි මහානලා හිටියද. මේවා මේ නම් බයිනෝ තාත්තය කියලා බයිනවා, ඊළඟට කාලා කියලා බයිනවා. මේ දවස්වල වීඩියෝ එකක් කරනවා හාමුදුරු කෙනෙක් හෙල්මට් එකක් දාන් ගියේ නැහැ කියලා පොලිස් කාර්යයට දඩයක් ක්ලියර් එක. එතන තියෙන නීතිය සදාචාරය අතර ගැටලුවක්. හාමුදුරන්ට හිස් පැටවුම් පාලනය තහනම්. ඒ නිසා තමයි හෙල්මට් එකක් දාන්න නැත්නම් ඔළුව බේර ගන්න ආසාව නැතිකමට නෙමෙයි. එයාකා කියලා හෙල්මට් දාන්න ඕනි කියලා හාමුදුරු කෙනා සදාචාරාත්මක හිස් පැටවුම් පාලන නීතියක් නැහැ කියලා අරුත් අඩ පොඩේ ලියන්නත්. ඉතින් ඇයි එහෙම වෙන්නේ? සම්බන්ධතාවයක් නැහැ. පොලිස් කාර්යය කෙටි කාලයක් මහානලා හිටිය කෙනෙක් නම් ඌ මේක අංගය දන්නවා නම් දඩයක් ලියන්නේ අවවාදයක් කරන්න වෙනවා. ඔය වගේ
ගැටෙන්නේ නැහැ ප්‍රශ්න නැහැ මොකද ඉන්නේ හැමෝම මේකට ඇවිල්ලා මේකේ තියෙන ලොජික් එක දන්නවා තර්කය දන්නවා කෙමිස්ට්‍රි එක දන්නවා මේක මොන වගේ රසායනාත්මක දේන කියලා දන්නවා ඒ නිසා ඊටාම ළඟ ගිහි පැවති සම්බන්ධතාවයක් දකින්න ලැබෙනවා දැන් తాවකාලික පැවති සහතිකය ගන්න ඕන නිසා නිවාඩු කාලවලදී බුරුම පන්සල් පිරීතිරි යනවා తాවකාලික පැවති ණය ඒ වගේම බුරුම ජනතාව ලොකු උත්සාහයක දෙනවා තමන්ගේ ළමයි චූටි කාලෙම පැවිදි කරලා මේ සහතිකය ගන්න. ඒකට හේතුව ඉස්සරහට කිසි වැඩක් කරගන්න බෑ తాවකාලික පැවිදි සහතිකය නැත්නම්. ඒ නිසා බුරුම රටවල කුඩා සාමණේර භික්ෂුන්ගෙන් සහ භික්ෂුන් වහන්සේලා පිරී ඉදිරි යන දර්ශන දකින්න. බුරුමේ සෑම භික්ෂුවක් මුදෑසන කාලේ පිණ්ඩපාත යන්න ඕන. ඒක නීතියක්. පිණ්ඩපාත යන දසදහසක් වූ භික්ෂුන් වහන්සේලාගෙන් පිරී ඉදිරි යන බුරුමේ. අවමවසයෙන් බුරුමේ භික්ෂුන් වහන්සේලා 4ක් විතර ඉන්නවා. අපේ රටේ හොඳට මතක තියාගන්න ඔයාලා හාමුදුරන්ට ගානවා බයිනවා චෝදනා කරනවා අපහාස කරනවා නොයෙක් බලු කතා කියනවා අපේ රටේ සියලු ආගමික වැඩ ඇතුළේ හැමදේම කරන්නේ ඉන්නේ හාමුදුරුවෝ 25000ක් විතර 20000ක් වගේ තමයි සාමාන්‍ය රැයත් එක 25000ක් ජනගහනයේ 25000ක් තමයි මේ ඔක්කොම බෞද්ධ වැඩ ටික කරන්න ඕනේ ඒ වුණාද කියන එක එතකොට ඒක එන ගැටලුවක් දැන් මේ අපේ ගම ගත්තොත් පවුල් 700යි පන්සලේ අපි ඉන්නවා 4 දෙනෙක්. මේ 4 දෙනෙක් තමයි 700න් බණ ගෙවල් වලට යන්නේ 700 දාන ගෙවල් වලට යන්නේ. ඒ 700 මුල්ගල් තියෙනවා පිරිත් කියනේම හැම රෙද්දටම අපි යනවා. 700කට 4යි. කොහොමවත් මේ අනුපාතය ඔබන්න බෑ මේ ක්ලාස් එක. ලොකු ප්‍රශ්නයක්. දුෂ්කර පළාත්වල ළමයි මේ ක්ලාස් එකට එකතුලා ඉන්නේ. ඔයාලා දන්නවා ඇති ඔයාලා පන්සලේ මලගෙදරකට හාමුදුරු දෙන්නයි වටින්නේ. මේ දානකයක් වුණොත් මේ උදේ 9ටවත් යන්න වාහනයක් කරන් හාමුදුරු එක්කගෙන එන්නේ. පන්සල් 5ක් 6කට ගිහලා හාමුදුරු පස්ස යනවා එකතු කරන්නේ. ප්‍රශ්නයක් බුරුමේ ඉන්නවා ලස්ස 4ක්. බුරුමේ 90කට වඩා වැඩි පිරිසක් බෞද්ධ. අපේ රටේ දැන් ගොඩාක් අඩු වෙලා 65%ක්වත් ඉන්නවද මම දන්නේ නැහැ බෞද්ධ. ඉන්න බෞද්ධයොත් අපිටම වයින්නවා. මුස්ලිම් කතෝලික මිනිස්සුන්ට බයින්නේ නැහැ කවදාවත්. බෞද්ධයෝ බෞද්ධයන්ට බයිනවා. බෞද්ධයෝ හාමුදුරන්ට බයිනවා. දැන් මේ පන්තුලින් කරන්නේ උඹලා එමු ප්‍රසිද්ධියේ බයින්නේ. ප්‍රශ්නයක් තියෙනවා ගිහින් කොන්ද පණ තියෙන එකෙක් විදිහට කෙලින් කතා කරන්න. වහන්සේ එහෙම කළා වැරදි. එහෙම කරන්න එපා. අපි දාන දෙන්න වහන්සේලා පෝස්ට් එක කරන ඒ වැරදි හදාගන්න. ඒක කෙලින් කතා කරන්න ඕනේ. එහෙම නැතුව නිකන් රෙද්ද කැඩුවා වගේ උඩ බලාගෙන කියලා ගෙවුවා වගේ හැමතැනම බැලලා නිකන් ඒ වගේ හොඳ නෑ ඒවා ගැලපෙන්නේ නෑ මොකද සුළු පිරිසක් මේක අල්ලගෙන ඉන්න අපිට අතාරින්න බැරි කමක් නෑ දැන් මට කිසිම ප්‍රශ්නයක් නෑ සුරල්ලා යන්න පුළුවන් නේ මොනවද අඩුපාඩු මෙහෙම අපි හැමෝම මගේ ගැන විතරක් කිව්වොත් කවුද මේ ශාසනය පවත්වාගෙන යන්නේ කියලා ගැටලුව තියෙනවා රුවන්වැලිසෑයට ජයශ්‍රී මහා බෝධියට දළදා වහන්සේට බෑනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බලයකට දැන් සමහර අය කියනවා අපි සලකන්නේ සිවුරට කියලා බලයකට මලගයක් වුණොත් සිවුරක් ගෙනල්ලා පුටුවක් උඩින් තිබ්බොත් සිවුරට බෑනේ පාංශු කුල දෙන්න පුළුවන්ද අපි සලකන්නේ සිවුරට අර බුදු සාසනෙ එහෙම බෑනේ. රුවන්වැලිසෑයට බෑ දානයක් සංඝසතු කරන්න. රුවන්වැලිසෑයට බෑ මලගෙදරකට එන්න. ඒක තේරුම් ගන්න ඕන බුද්ධිය. හරිද? මේ ලංකාවේ වගේ උඩපට නැහැ බුරුම රටවල. තාම ලෙන්ගතු සමීප සම්බන්ධතාවයක් බුරුම භික්ෂුන් සහ ගියන් අතර දකින්න ලැබෙනවා. తాවකාලික පැවිද්ද අනිවාර්යයි. හැබැයි తాවකාලික පැවිද්දට ඇවිල්ලා සමහර අය ඉන්නවා දිගටම පැවිදිලා ඉන්න. එහෙම දිගටම පැවිදිලා ඉන්න භික්ෂුන් වහන්සේලාට බුරුම රටේ නමක් කියන ඒ තමයි සයාඩෝ භික්ෂුව සයාඩෝ භික්ෂුව ශක්තිමත් දරා ගැනීමට හැකි වගේ අර්ථයක් මේ වචනය තුළ තියෙනවා සයාඩෝ භික්ෂුව කියන්නේ කෙටි කාලීන පැවිද්දට ඇවිල්ලා දිගටම මහාන වෙලා ඉන්නයි පැහැදිලිද බුරුම ජනතාවගේ උපතේ සිට මරණය දක්වා බුරුම ජනතාවගේ උපතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම වැදගත් සිදුවීමක්ම සිද්ධ වෙන්නේ පන්සල් තුල හරිද විවාහය පන්සල් තුල ඊට පස්සේ මරණය පන්සල් තුල පොළ තියෙන පන්සලේ ගන්නන්නේ පන්සලේ විශ්වවිද්‍යාල තියෙන පන්සලේ මේ ආදී කියන කී හැම දෙයක්ම බුරුමේ තියෙන පන්සල් වල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුරුම ජනතාව උපතේ සිට මරණය දක්වා සෑම වැදගත් සිදුවීමක්ම පන්සල ඇසුරු කරගෙන සිද්ධ වෙනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරන් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ගිහි පිරිසක් සම්බන්ධ වෙනවා. අපේ මියුසිකල් ෂෝ එකකට එනවා වගේ විශාල පිරිසක් ඒ රටේ බණක් අහනවා 3-4000ක් වෙනවා. ලොකුයි මේ බීම් කඩක තමයි ධර්ම දේශනා පවත්වන්නේ අවමාසයෙන් ධර්ම දේශනා පැය 4-5ක් විතර පවත්වනවා. එහෙම හාමුදුරන්ටත් බණ කියන්න බෑ. දැන් මේ අවතර රාජාංගණය යන්නේ ඒයි අම්මට කියලා කතා කරනවා නේ. ඊට පස්සේ මන්දාව හදාගෙන ඒ හාමුදුර එක එක ඒවා කියනවා. සමහර අය නිර්වාණය ගැන කතා කරනවා. සමහර එක එක හත්තිලවල් කියනවා එක එක ඒවා කියනවා. දැන් ඔයාලා මේ BC ඉගෙන ගන්න නිසා මේවා තාර්කිකව ඉගෙන ගන්න ඕනේ. දැන් හාමුදුර එකක් නම් අපේ රටේ තියෙන බුදුදහම නම් ලෝකේ ලංකාවේ හැම හාමුදුරු කෙනෙක්ම බුද්ධ පූජාව තියන එක විදිහට වෙන්න බෑ. බුදුහාමුදුරු එකයි නම් අපි අදහන්නේ ඒකම නම් ඔක්කොම එක වගේ වෙන්න ඕනනේ. නේද? මල් පූජා කරන ගාතාව එක වගේ වෙන්න ඕන. බෝධි පූජාව එක වගේ වෙන්න ඕන. පන්සිල් දෙන්න එක වගේ වෙන්න ඕන. මලගේ වැඩ පිළිවෙල කරන්න එක වගේ වෙන්න ඕන. එහෙම නෑ. මං කරන විදිහට වෙන කෙනෙක්.
බුරුමේ එහෙම බෑ. බුරුමේ සෑම භික්ෂුවක්ම බණ කියන්න සුදුසුදු බලන්න උගත් හාමුදුරුවෝ ඉන්නවා. එයාලා ගාව අපි ගිහලා ඉන්ටර්වයුව කරන්න ඕනේ. අපි ගිහලා පැය බණ කියන්න ඕන සූත්‍ර අරගෙන ලස්සනට ඒ බණ කතා කරනවා. ඒ හාමුදුරුවෝ තමයි දෙන්නේ කියන්නේ මෙයා මිනිස්සුන්ට බණ කියන්න සුදුසුදු කියලා එයාව තාවුරු කරනවා. එහෙම තහවුරු තහවුරු කරගත්ත කෙනෙක් විතරයි මිනිස්සුන්ට බණ කියන්න පුළුවන්. මේ වගේ Facebook YouTube අටවගෙන හැමෝටම බණ කියන්න බෑ මගේ අදහස මට හිතෙන්නේ. මට හිතෙන්නේ වැඩක් නැහැ බණ කියන්නේ. බුදුහාමුදුරන්ගේ තමයි කියන්නේ. මට මගේ අයිඩියා එක මට හිතෙන්නේ මම තේරුම් ගත්ත ඒවා වැඩක් නැහැ බුදුහාමට. බුදුහාමුදුරු කිව්ව දේ සමාජගත කරන නිසා භූමියේ තුල ඊටාම මනමින් පවත්වන ධර්ම දේශනා දෙක කරන ලැබෙනවා විඥානුකූල ඒ දේවල් සිද්ධ වෙනවා. බුරුමේ ජනතාව පන්සලත් එක්ක ගොඩාක් සමීප නිසා විහෙත විහාරස්ථාන පෞද්ගලික ධනෙ වියදම් කරලා ගොඩනගනවා. බුරුමේ ජනතාව ස්තූප ඉදිකිරීමට විශාල රුචිකාත්වයක් දක්වනවා. පන්සල් සහ ස්තූප හන්නා ලේපිත කරලා තියෙනවා. ගෝල්ඩ් කලර් තමයි තියෙන්නේ. රත්තරන් පාට ස්තූප දකින්න ලැබෙනවා. තවත් වැදගත් තමයි ලෝකෙ උසින් වැඩිම දෙවෙනි බුද්ධ ප්‍රතිමාව තියෙන බුරුමේ ලෙට්ටයාන් සෙට්ටයාවල ඒක මට හිතෙන අඩි 200 ගානක් විතර උස හිටි බුද්ධ ප්‍රතිමාව මම අඩි ගාන දෙන්නම් හරියටම ලෙට්ටයාන් සෙට්ටයාවල තියෙන ලෝකෙ විශාලම බුද්ධ ප්‍රතිමාව. ඒ බුද්ධ ප්‍රතිමාව ඉස්සරහින් තියෙනවා ලෝකෙ විශාලම සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්. ඒ බුද්ධ ප්‍රතිමාව අසල සිරසෙන් ඇතුළලා බුද්ධ ප්‍රතිමාව ඇතුළේ ඇවිදින්න පුළුවන්. තරම විශාලයි. සෑම කන්දකම හිටි සහ සමාධි බුද්ධ ප්‍රතිමා විශාල වශයෙන් ගොඩනගලා තියෙනවා බුරුමේ තුල දකින්න පුළුවන්. බැලුවත රම්පාට පන්සල් සහ ස්තූප දකින්න ලැබෙනවා. ඊතරම්ම ස්තූප දින නිසා බුරුමේට කියනවා තවත් අනුවර්ත නාම දෙකක්. ඒ තමයි පැගෝඩා ආදේශය, පැගෝඩා ලන්තය. පැගෝඩා ආදේශය කියන්නේ පැගෝඩා ලන්තය කියන්නේ බුරුමේ. පැහැදිලිද? අපි මේ ටික පොයින්ට් විදිහට ලියාගමු මතක තියාගන්න ලේසි වෙන්න. ඒක පහසුවක් වෙයි. මම මේ කියපු ටික තේරුනේ නැහැ. අංක 6 කියලා chat එකට මැසේජ් එකක් දාන්න. අංක දාන්න කියන්නේ තේරුණා අරගෙන කියන වෙලා යනවා. ඒ විදිහට chat එකට අංක 6 කියලා මැසේජ් එකක් දාන්න. කීදී තේරුණා? ඉතින් සබන. හරි. කැමරා ඔන් කරගමුද? බෝඩ් එකේ ලියන්න තරම් දෙයක් නැහැ මේක. කැමරා ඔන් කරගන්න. ඔන් කරගමු. ලියන්න මේ විදිහට අපි ලියන්නේ බුදුම සංස්කෘතික බුද්ධාන් පෝෂණය විස්තර කරන්න. ඡේදයක් විතර ලියන්න පස්සේ මම තව ලොකුම දාන්න කියන්නම්. බුදුදහම ලැබීමට පෙර බුදුදහම ලැබීමට පෙර බුදුදහම ලැබීමට පෙර නොදියුණු සංස්කෘතියක් පැවති බුරුමය. බුදුදහම ලැබීමට පෙර නොදියුණු සංස්කෘතියක් පැවති බුරුමය. බුදුදහම ලැබීමෙන් ඉතා ඉහළ තත්වයකට පත්විය. බුදුදහම ලැබීමෙන් ඉතා ඉහළ තත්වයකට පත්විය. ඉතා ඉහළ තත්වයකට පත්විය. ඒ සඳහා බලපෑ හේතු සාධක රාශියකි. ඒ සඳහා බලපෑ හේතු සාධක රාශියකි. තරලකුම් දාන්න. බුරුම බුදු පොඩයින තරලකුණ දාන්න. බුරුමේ සෑම පිරිමි අයෙකුම බුරුමයේ
සෑම පිරිමි අයෙකුම අවම වශයෙන් මාස 6ක්වත් తాවකාලික පැවිද්ද ලබා ගත යුතුය. తాවකාලික පැවිද්ද ලබා ගත යුතුය. එය පළවෙනි තරු ලකුණ නිකන් අර ඒක අස්සිනේ අණු කොටස් වගේ. එය විවාහයට ඉහළ සුදුසුකමකි. එය විවාහයට ඉහළ සුදුසුකමකි. එය විවාහයට ඉහළ සුදුසුකමකි. ඊළඟ තරු ලකුණ රැකියාවට ඉහළ සුදුසුකමකි. විවාහයට ඉහළ සුදුසුකමකි. රැකියාවට ඉහළ සුදුසුකමකි. රජකමට තිබිය යුතු සුදුසුකමකි. රජකමට තිබිය යුතු සුදුසුකමකි. රජකමට තිබිය යුතු සුදුසුකමකි. ඡේදයක් ඉදිරිය ලියන්න පුතේ. తాවකාලිකව පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාගෙන් తాවකාලිකව පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාගෙන් නිවාඩු කාලවලදී පන්සල් පිරී ඉතිරී යයි. නිවාඩු කාලවලදී පන්සල් පිරී ඉතිරී යයි. එම නිසා බුරුමයේ මනා ගිහි පැවිදි සබඳතාවක් දැකගත හැකිය. එම නිසා බුරුමයේ මනා ගිහි පැවිදි සබඳතාවක් දැකගත හැකිය. తాවකාලික පැවිද්ද නොමැති නම් පිළිගැනීමක් නැත. తాවකාලික පැවිද්ද නොමැති නම් පිළිගැනීමක් නැත. දැන් මට මෙහි ලංකාවේ මුකුත් කරගන්න බැරුණා මම බුරුමේ යන්න තමයි හිතන් ඉන්නේ. බුරුමේ ගිහලා කියනවා తాවකාලික පැවිද්ද නෙමෙයි මට අවුරුදු 16 ක විතර පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ නිසා දෙන්න කියලා ඉල්ලන් විතරයි තියෙන්නේ. ඉහළ සුසුකමක් තියෙනවා. ලංකාවේ හරිය නැත්තම් බුරුමේ යනවා. තාම ඉක්මනට. යෝකා නැත්තම් ඔයාලා හිතන් ඉන්නේ අපිට සියල්ල පහළ වෙලා ආයේ තියෙන්නේ.
ඊළඟ තරු ලකුණ මට බඳින්න බෑ බං තාම 29 බං කියලා ඉන්නේ කරගෙන. ඊළඟ එක తాවකාලික පැවිද්දට ඇතුළු වී ඊළඟ තරු ලකුණ తాවකාලික පැවිද්දට ඇතුළු වී දිගටම පැවිදි වී සිටින අය සිටින අතර දිගටම පැවිදි වී සිටින අය සිටින අතර දිගටම පැවිදි වී සිටින අය සිටින අතර වචන මරුව පැවිදි වී සිටින අය සිටින අතර ඔවුන් හඳුන්වන්නේ උඩුකුමා තුල සයාඩෝ භික්ෂූන් ලෙසයි. ඔවුන් හඳුන්වන්නේ සයාඩෝ අඩෝ නෙමෙයි සයාඩෝ සයාඩෝ භික්ෂූන් ලෙසයි. සයාඩෝ කියලා කියන්නේ ඒතකොට කෙටි කාලින පැවිදිට වෙලා නමුත් බෑ කියලා දිගටම ඉන්න අය. මට බඳින්න බෑ බං කියලා ඉන්නේ. හරිද? ඔවුන් හඳුන්වන්නේ සයාඩෝ භික්ෂූන් ලෙසයි. සයාඩෝ භික්ෂූන් ගාවට MCQ මාක් එකක් දාන්න. සයාඩෝ භික්ෂූන් ලෙසයි. ඊළඟ කරුණ බුරුම ජනයාගේ විවාහය උපන්දින අධ්‍යාපනය ලැබීම මරණය සංස්කෘතික උත්සව කියන අවුරුදු වගේම සංස්කෘතික උත්සව ආදී සියල්ල සිදුවන්නේ පන්සලේය. අධ්‍යාපනයක් දාන්න පුතේ අධ්‍යාපනය දැම්මේ නේද? අධ්‍යාපනය ආදී සියල්ල සිදුවන්නේ පන්සලේය. අධ්‍යාපනය ආදී සියල්ල සිදුවන්නේ පන්සලේය. ඊළඟ තරු ලකුණ බුරුම ජනයා කුල භේදය ප්‍රතික්ෂේප කරයි. බුරුම ජනයා කුල භේදය ප්‍රතික්ෂේප කරයි. කාන්තාවන්ට පූර්ණ නිදහසක් පවතී. කාන්තාවන්ට පූර්ණ නිදහසක් පවතී. ඊළඟ තරු ලකුණ පුතේ මිනිසුන් තම පෞද්ගලික ධනය වියදම් කොට ඊළඟ තරු ලකුණ මිනිසුන් තම පෞද්ගලික ධනය වියදම් කොට භික්ෂූන්ට පන්සල් තනා දෙති. භික්ෂූන්ට පන්සල් තනා දෙති. බුරුමයේ
ස්තූපහ එක තමයි බුරුමයේ ස්තූපහ විහාර රන්නාලේපිතය ස්තූපහ විහාර රන් ආලේපිතය අලුත් ඊළඟ කරුණ පුතේ පාගාන් අගනගරය තුල පමණක් විනාඩි 7කින් පන්ති ඉවර කරනවා පාගාන් අගනගරය තුල පමණක් පාගාන් අගනගරය තුල පමණක් මොකද්ද පුතේ ආයි කියන්නේ ඊරෝෂ මොකක්ද ආයි කියනවද මයික් ඔන් කරලා කියන්න පාගාන් අගනගරය තුල පමණක් ඊට පොඩ්ඩක් තියාගන්න මගෙන් හරි පාගාන් අගනගරය තුල පමණක් ගොඩනැගිලි රන්නාලේපිතයි කියලා කිව්වේ හරිද පාගාන් අගනගරය තුල පමණක් ගොඩනැගිලි රන්නාලේපිතයි ස්තූපයි චෛත්‍ය රන්නාලේපිත කරපුවා කියලා කිව්වේ ස්තූප සහ චෛත්‍ය රන්නාලේපිත කළා කියලා තමයි කිව්වේ ඊට පස්සේ පාගාන් අගනගරය තුල පමණක් විහාර 3000කට අධිකව දැකගත හැකිය. විහාර 3000කට අධිකව දැකගත හැකිය. විහාර 3000කට අධිකව දැකගත හැකිය. මණ්ඩලේ නුවර ඒක තමයි මණ්ඩලේ නුවර විහාර 3000කට අධිකව දැකගත හැකිය. මණ්ඩලේ නුවර පමණක් අනුරුද්ධ රජු මණ්ඩලේ නුවර පමණක් අනුරුද්ධ රජු ස්තූප 5000ක් ඉදිකොට තිබුණි. ස්තූප 5000ක් ඉදිකොට තිබුණි. හාමුදුරනේ ආයේ කියන්නකෝ. ස්තූප 5000ක් ඉදිකොට තිබුණි. වේග වැඩිද කියවනු නැත්නම් එහෙමද? සිග්නල් අවුලක් මණ්ඩලේ ගියා. මණ්ඩලේ නුවර පමණක් අනුරුද්ධ රජු ස්තූප 5000ක් ඉදිකොට තිබුණි. ස්තූප 5000ක් ඉදිකොට තිබුණි. ඊළඟ තරු ලකුණ බුරුමයේ සෑම තැනකම ඊළඟ තරු ලකුණ බුරුමයේ සෑම තැනකම රන්නාලේපිත ස්තූප ඇති නිසා බුරුමයේ සෑම තැනකම රන්නාලේපිත ස්තූප ඇති නිසා රන්නාලේපිත ස්තූප ඇති නිසා පැගෝඩා දේශය පැගෝඩා දේශය
පැගෝඩා ලන්තය පැගෝඩා දේශය පැගෝඩා ලන්තය යන නම් වලින්ද පැගෝඩා දේශය පැගෝඩා ලන්තය යන නම් වලින්ද බුරුමය හඳුන්වයි. අවසාන කරුණු දෙක දැනට ලෝකයේ ඊළඟ තබලකුණේ අවසාන කරුණු දැනට ලෝකයේ උසින් දෙවැනි තැන හිමි කර ගන්නා දැනට ලෝකයේ උසින් දෙවැනි තැන හිමි කර ගන්නා අඩි 381ක් උස හිටි පිළිමය අඩි 381ක් උස හිටි පිළිමය අඩි 381ක් උස හිටි පිළිමය බුරුමයේ ලේක් කොහොමද ඒක දාන්නේ බුරුමයේ ලේක් යාම chat එකට දාන්න බුරුමයේ ලේක් යාන් සෙට් කෙයා මේක වචනේ chat එකට දාන්න බුරුමයේ ලේක් යාන් සෙට් කෙයා හි පිහිටා ඇත ලේක්යාන් සෙට් කෙයාහි පිහිටා ඇත. පුතා එකට යටින් ඉරක් ගහගන්න නැත්නම් MCQ මාක් එකක් දාන්න ඒක අහු වෙනවනේ. ලෝකේ දැනට දෙවෙනි උසම බුද්ධ හිටි පිළිමයක් ඒක. ඒක තියෙන්නේ බුරුමේ ලේක්යාන් සෙට් කෙයා එකේ උස 381 ඒක ඕනේ. ඒක වැදගත්ම පොයින්ට් එකක් අර. ලෝකේ දෙවෙනි උස හිටි පිළිමය අඩි 381යි ලේක්යාන් සෙට් කෙයා වල පිහිටලා තියෙන්නේ. ඒකටම ලියන්න මෙම ප්‍රතිමාව ඉදිරිපිට යෝධ සැතපෙන පිළිමයක් වන විශාල කෙනෙක් යෝධ සැතපෙන පිළිමයක් වන chat එකට නම දැම්මේ මොන් ස්ටේව් වෙන ක්ලාස් වලදී මම විවේචනය කරන්නේ අන්න මේ උගන්වන්නේ නැහැ සමහර පන්තිවල මොන් ස්ටේව් මේවා තමයි පුතේ අපි බුරුමේ ගැන දන්නවා කියලා ලියන පොයින්ට්ස් මේවා ලියනකොට ඔයාලට ලකුණු නිකම්ම වැටෙනවා යකෝ මේවත් දන්නවනේ කියලා මොන් ස්ටේව් පිළිමය ඇති අතර එම ප්‍රතිමාව තුලට හිසින් ඇතුළු විය හැකිය. එම ප්‍රතිමාව තුලට හිසින් ඇතුළු විය හැකි. සිරසෙන් ඇතුළට යන්න පුළුවන්. එච්චර ලොකුයි ඈ. හිසින් ඇතුළු විය හැකිය. අවසාන පබ්ලකුණ බුරුමයේ කඳුකර ප්‍රදේශවල
බුරුමයේ කඳුකර ප්‍රදේශවල රන්නාලේපිත බොහෝ හිටි පිළිම දක්නට ලැබේ. රන්නාලේපිත බොහෝ හිටි පිළිම දක්නට ලැබේ. ඒවා බුදුහාමුදුරන්ගේ කියලාත් කියනවා, රහතන් වහන්සේලාගේ කියලාත් කියනවා. රන්නාලේපිත බොහෝ හිටි පිළිම දක්නට ලැබේ. අවසන් කරන්න අපි ජීවිතය ලියාගන්න. ඉහතින් මෙතෙක් දැක් වූ කරුණු මගින් ඉහතින් මෙතෙක් දැක් වූ කරුණු මගින් ඉහතින් මෙතෙක් දැක් වූ කරුණු මගින් බුරුමය බුදුදහමින් කෙතරම් සුපෝෂිත වීද යන්න. බුරුමය බුදුදහමින් කෙතරම් සුපෝෂිත වීද යන්න මනාව පැහැදිලි වන අතර බුරුමය බුදුදහමින් කෙතරම් සුපෝෂිත වීද යන්න මනාව පැහැදිලි වන අතර අදවන විට ලක්ෂයකට වැඩි භික්ෂු පිරිසක් වාසය කරයි. ලක්ෂයකට වැඩි භික්ෂු පිරිසක් වාසය කරයි. අපි ලබන සතියේ මාතෘකාව ලියලා තියාගමු. මේක ලේසි. හරි. නැත්නම් ආයේ අඳුස් වෙනවා යන. අපේ කවුද මේ චමල්කා හරි චමත්කා දෙන්නම නෑද ඒවද? චමල්කා ජයමිනි චමත්කා ජයවර්ධන. එක විදිහට පටන් ගන්න දන්නේ. චෙමුදී ওই තුන් දෙනාගෙන් කවුරු හරි කෙනෙක්. ඔයාලගේ අකුරු ලස්සන බව පේනවා. මේ ක්ලාස් එක උනාට පස්සේ පුතේ පැහැදිලි ෆොටෝ තුනක් මේ ෆොටෝ ටිකක් ගහලා ගෲප් එකට දානවද නෝට් එක? පුළුවන් නේද? හාමුදුරනේ දාන්න. පැහැදිලිව ගහලා දාන්න මේ ලියා ගන්න බැරි විදියට ලියන්නයි. මේ ආප්නෙටිය තියෙනවා ඉතින් කීප දෙනෙකුට අනුකම්පාව උපාදාය කරන්නත් එක්ක දාලා පැහැදිලි නෝට් එකක්. මාතෘකාව ලියා ගන්න මේ විදියට බුරුමය හා ලංකාව අතර සබඳතා කනෙක්ෂන් එක බුරුමය හා ලංකාව අතර සබඳතා ලබන සතියේ පැය භාගයක් උගන්වද්දී බුරුම ඉවරයි තායිලන්තය පටන් ගත්තා. තායිලන්තයත් ඊට පස්සේ සතිය උගන්වද්දී තායිලන්තයත් ඉවර කරා. ඒකට ලබන සතියයි වෙසක් එක අහුවෙන්නේ නැහැ නේද? සති දෙකයි මාසෙකදී ජපාන් මැයිනේ ජුනි මාසේ දෙවනි සතිය වගේ ඉතින් රටවල් ඉවරයි. ඒ මාසේ මග කලා නිර්මාණ පටන් ගත්තා. එතකොට 6 වෙනි මාසේ 7 වෙනි මාසේ 7 වෙනි මාසේ ඉවරදී මම කොහොම හරි ඉවර කරලා දෙන්නම්. ළමයි මේ විනාඩි දෙකක් ඉන්නවද? වෙලාව නම් හරි මේ අපි ධම්මපදයට මොකද කරන්නේ? ධම්මපදයට මොකද කරන්නේ? පාඩම් කරන්න ඕනනේ. අපරාධිනේ ලකුණු 5ක් ගාතාවටයි තේරුමටයි ලකුණු 5ක්. ඒක ලොකු ගානක්. ලොකු ගානක් නේ. ගෙස් කරගන්නත් පුළුවන් මේ ගොඩක් වෙලාවට. මෙහෙම කරමු. ධම්මපදයේ ගාථා තියෙනවා 21ක් හෝ 20ක් පාඩම් කරන්න. මම දාන්නම් ඔයාලා ගාව නෝට් එක නැත්තම් සිලබස් එකේ තියෙනවා ඒ ටික. ගිය අවුරුද්දේ එක අයින් කරනවා. එතකොට අපි මේ 20ක් කිව්ව ගිය අවුරුද්දේ 19 මේ අවුරුදු 3ක ගාථා 3 අයින් කරමු. ඕකටත් කියලා. හරිනම් අවගාත එකක්වත් දෙන්න බෑ මොකද ලොකු ප්‍රමාණයක් තියෙන නිසා. ඊටු ටික පාඩම් කරමු. පාඩම් කරන එක හොඳයි මම ලං වෙද්දි දෙන්නම් මේක වෙයි කියලා. ඒනවනේ පාඩම් කරන එක වඩා හොඳයි නේ අර. මතක තියාගන්න try එකක් දෙන්න. ඒකත් ඔළුවේ තියාගන්න. මම ඔයාලගේ පැමිණීම මාක් කරන්න ඕන නිසා මේ ඉන්න ගෲප් එක. මට ඒකම් පුතේ පොඩි වැඩක් කරගන්න ඕන. මට ඔයාලගේ ගෙදර බාරකාරයාගේ නම්බර ගන්න ඕන. ඒ නිසා ක්ලාස් එක ඉවර වෙද්දී ආපු හැමෝම ඉස්සෙල්ලා මේක මාක් කරලා ඉන්නකො.
පුතේ මේ මාසේ 10 වෙනිදා දානවා පළවෙනි සෙට් එක. මේ සටහන. ඒ නිසා ඔයාලා සටහන ගන්න සල්ලි ගැටලුවක් තියෙනවා නම් කියන්නේ. එහෙම නැත්නම් මේ මාසේ පන්ති ගාස්තු ගෙවලා ගන්න බලන්න. ඒක දවස් 30ක් තියෙනවා. 30ටත් වැඩි දැන් මාර්තු 5 ගෙවපු කෙනා අප්‍රේල් 29 වෙනිදා පන්ති සල්ලි ගෙවලා නැත්නම් කොච්චර කාලයක්ද නේ? මාස දෙකක් දවස් 60ක්. එහෙම කරන්න එපා. ඒ නිසා මේ අදාළ පන්ති ගාස්තු ගෙවලා නිබන්ධනය ගන්න. ආර්ථික ගැටලුවක් තියෙන එක මට කියන්න ඕන. හරි. එහෙම කරගන්න. දැන් ක්ලාස් එකට ආපු හැමෝම ගෲප් එකට වෝට් කරලා මේක දාන්න මෙසේජ් එක. මදිතාව නැතාව ගොඩක් අය ඉන්නවා. පුතාලා දැන්ට මාක් කරලා තියෙන හැමෝම හොඳට අහගන්න. මට ඔයාලා ගෲප් එකට දැම්මත් අවුලක් නැහැ. ගෙදර නම්බර් එක. මට ගෙදර අම්මගේ හෝ තාත්තගේ වැඩ කරන ෆෝන් නම්බර එකක් දාන්න. හැමෝම දාන්න ඕනේ. මට පස්සෙන් කතා කරලා ඉන්බොක්ස් එකට මෙසේජ් දාලා ෆෝන් නම්බර් එක කියලා අහන්න තියන්න එපා. ඔයාලා දාන්න මම ඔයාලගේ නමින් එතකොට සේව් කරගන්නම් ඒක. හැමෝම දාන්න. හරි. මවගේ හරි පියාගේ හරි. කසාද බැඳලා නම් මහත්තයාගේ එක දානවා. මහත්තයා නම් නෝනාගේ එක දානවා. එහෙම බාරකාරයාගේ ෆෝන් නම්බර එක හැමෝම දාන්න ඕනේ. මම ඉන්බොක්ස් අහනවා දැම්මේ නැත්තම් මම නිකන් වටේ යවන්න එපා. ඒ නිසා කරුණාකරලා ඒක දාන්න. ඔයාලට ආයි පන්තියක් හම්බ වෙනවා සමුදා. නෑ. හෙට සෙන්සුරාදානේ හෙට පේපර් එකක් කතා කරනවා. හැමෝම පේපර් ක්ලාස් එකට එකතු වෙන්නේ පැයකමාරක් විතර. යාළුවෝ ඉන්නවනම් යාළුවොත් එකතු කරන්න. ඒකට මම මුදලක් ගන්න අදහසක් නැහැ. ඒ නිසා හැමෝම පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එහෙනම් අදට අපි නතර වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්, සුබ දවසක්, සුබ සතියන්තයක්. හරි සරණයි. තෙරුවන් සරණයි ආමතුරුනි.